අපි MCQ එක පටන් ගමු. මේ 2023 24 MCQ වලින් මේ මම තෝරගන්නේ හරි පැස්කල් ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ළමයි එසේ එකක් බැරි වුණත් පැස්කල් ප්‍රශ්නේ කියන්නේ මං කියන්නේ ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නේ හරිද සූඩෝ කෝඩ් ෆ්ලෝ chart පැස්කල් ඔය තුනම එකතු වෙලා හැදලා තියෙන ප්‍රශ්නේ. අපි පොදු කියන්නේ ප්‍රෝග්‍රෑමින් කියලා. මේ ඔන්න ඔය පාඩම සාමාන්‍යයෙන් එසේ එක හරියට බැරි වුණත් හරි සාමාන්‍ය බිඳුවේ ඉන්න ළමයෙක්ට උනත් මේ වෙලාවේ හරි මේ මං කියන දේවල් ටික අහගෙන හිටියොත් සහ මම මේ කරන දේවල් ටික බලාගෙන හිටියොත් මම කියන්නේ බිඳුවේ ඉන්න ළමයෙක්ට හරි ඔයාලටත් හෙට MCQ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ MCQ 8ක් විතර එනවා කියලා. ඔය MCQ 8න් MCQ 4ක් 3 4 5ක්වත් ගහගන්න බැරි කමක් නැහැ. හරි රයිට් බිඳුවේ ඉන්න ළමයට මම කියන්නේ හරි අනිත් අයට ඉතින් 8න් 8ම ගහගන්න පුළුවන් ගේමක් නැහැ. හරි රයිට් එතකොට පැස්කල් පාඩම අපි සාකච්ඡා කරනවා මුලින්ම ඊට පස්සේ ඩේටාබේස් ප්‍රශ්නේ හරි ඊට පස්සේ එක්සෙල් ප්‍රශ්නේ වෙලාවක් තිබ්බොත් අපි ඔන්න නම්බර් සිස්ටම් ප්‍රශ්නෙට යමු හරි නම්බර් සිස්ටම් ප්‍රශ්නේ හරි බලමු වෙලාවක් තිබ්බොත් හරි රයිට් මම මුලින්ම පටන් ගන්න 2024 24 ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නේ 22 වෙනි ප්‍රශ්නේ පහත කවර කාර්යයන් සඳහා පුනර්කරණය සහ වර්ණය යන පාලන ව්‍යුහ දෙකම අවශ්‍ය වේද හරි පාලන ව්‍යුහ කීයද මූලික වශයෙන් පාලන ව්‍යුහ 3යි මොකද්ද සීක්වන්ස් අපි කියනවා අනුක්‍රමය හරි සිලෙක්ෂන් තේරීම නැත්නම් වර්ණය හරි ඊට පස්සේ අයිටරේෂන් නැත්නම් රිපිටිෂන් පුනර්කරණය නැත්නම් පුනරාවර්තන හරි ඕනෝවනේ පාලන ව්‍යුහ 3 හරි රයිට් එතකොට අපෙන් අහන්නේ පුනර්කරණය සහ වර්ණය කියන දෙකම තියෙන ඒවා විතර හරි පුනර්කරණයක් තියෙනුනේ වර්ණයක් තියෙන්නේ හරි දෙකම තියෙන්නේ දී ඇති සංඛ්‍යා දෙකක සාමාන්‍ය ගණනය කිරීමට හොඳට අහගන්නකෝ දී ඇති කියලා කිව්වොත් සංඛ්‍යා මේ වෙනකොට දීලා තියෙන්නේ හරි පිටින් ඉල්ල ගන්න ඕනේ නැහැ හරි හරි සංඛ්‍යා දෙක සාමාන්‍ය ඔය හිතන්නකෝ සංඛ්‍යා දෙකක එකතුව ගණනය කරනවා කියලා හරි පළවෙනි සංඛ්‍යාවක් දීලා තියෙන්නේ 10 කියලා දීලා තියෙනවා හිතන්නකෝ හරි 20 කියලා දීලා තියෙනවා සංඛ්‍යා දෙකක මොකද දැන් එකතුව ගණනය කරන්න කරන්නේ හරි 10 20යි එකතු කරනවා පළවෙනි සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාවට එකතු කරනවා එච්චරයි ඔන්න උත්තරේ නිකම් වෙනවා හරි ඉතින් සාමාන්‍ය ගණනය කරද්දිත් ඕකනේ සාමාන්‍ය කියන්නේ එකතුව හදලා දෙකෙන් බෙදලා ඉතින් ඒකට ඕනේද පුනර්කරණයවත් වර්ණයවත් දෙකෙන් එකක්වත් ඕනේද නෑ ඊට පස්සේ සංඛ්‍යාව ප්‍රථමකද කියලා බලන්නේ කොහොමද සංඛ්‍යාවට සාධක තියෙන්නේ කොච්චරද දෙකයි මොකද්ද සාධක දෙක එක්කෝ ඒ සංඛ්‍යාව එකෙන් බෙදෙන්න ඕනි නැත්තම් එම සංඛ්‍යාවෙන් බෙදෙන්න උදාහරණයක් විදිහට 2 හරි 2 බෙදෙනවා 1 හරි ඊට පස්සේ 2 බෙදෙන්න ඕනි අය 2 9 ගත්තොත් 9 බෙදෙනවා 1කින් අවුලක් නෑ 9 බෙදෙනවා 9න් අවුලක් නෑ හැබැයි 9 තව 3ෙනුත් බෙදෙනවා නේ එතකොට ප්‍රථමක නෙමෙයි 7 ගත්තත් ප්‍රථමක හරි 5 ගත්තත් ප්‍රථමක 3ත් ප්‍රථමක නේ හරි රයිට් ඉතින් සංඛ්‍යාව ප්‍රථමකද කියලා හොයන්න පුනර්කරණය වර්ණය කියන දෙකෙන් එකක්වත් ඕනේ නැහැ හරි පුනර්කරණය වර්ණය දෙකෙන් එකක්වත් ඕනේ නැහැ හරි මොකද සංඛ්‍යාවක් එක සංඛ්‍යාවක් හරි රයිට් ඊට පස්සේ අනේ පරිශීලකයාට පිළිගැනීමේ පණිවිඩයක් වෙන්නවා දැක්කේ ඔය ඉතින් මූලිකම දේවල්නේ අපි කරන්නේ හරි පැස්කල් කරද්දි ටයිප් කරලා පෙන්නන ලස්සන print hello world කියලා මුලින් මේකෙන් තමයි පටන් ගන්නෙ මම නා හරි write ln කියන කමාන්ඩ් එක යටතේ හරි පොඩිම පොඩි වැඩක් සරලම කේතයක් හරි ඔය ඔක්කොම කියලා දෙන්නේ පුනර්කරණය වර්ණයේ තේරීම ඔක්කොටම කලින් හරි ඔය ඔක්කොටම කලින් තමයි ඔක ටයිප් කරලා පෙන්නන්නේ හරි එතකොට ඒකට කොහොමදවත් අවශ්‍ය වෙන්නේ නැහැ ඒකට අවශ්‍ය එතකොට උත්තරේ මොකද්ද වෙන්නේ 4 නිකන් බැලුවොත් පළමු ඉරට්ටේ සංඛ්‍යා 20 ලම් හරි පළමු ඉරට්ටේ සංඛ්‍යා 20 කියලා කියන්නේ අපිට උතනදී පුනර්කරණයක් සහ වර්ණයක් කියන දෙකම යන්න වෙනවා මොකද්ද මුලින්ම බලන්න ඕනි කවුන්ට් එක 20 පයින්නවද නැත්නම් 20ට අඩුයිද මොකද පළවෙනි ඉරට්ටේ සංඛ්‍යා 20 20ට වඩා වැඩි වෙන්නත් බෑ හරි 20ට වඩා වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ හරි 20 යනකල් කවුන්ට් වෙන්න ඕන හරි අය හරි ඊට පස්සේ සංඛ්‍යාව කොහොමද ඉරට්ටේද කියලා බලන්න සංඛ්‍යාව දෙකෙන් බෙදලා ඉතුරු නැද්ද කියලා අපිට තෝරන්න වෙනවා සිලෙක්ෂන්
තේරෙනවනේ? ඔන්න ඔය දෙකම තියෙන්නේ. එතකොට කාගේද? ඔය කියන 4 වෙනි උත්තරේ. හරි. එතකොට 22ට 4. 22ට 4. හරි. ඊට පස්සේ පහත දැක්වෙන P Q සහ R තාර්කික පරිපථ සලකන්න. හරි. මේක මේ ලොජික් ගේට් ප්‍රශ්නයක් එම නෙමෙයි. හරි. ඉහත A සහ B අගයන් පිළිවෙලින් ඍණ 3 සහ 18 වේ නම් හරි PQ හා R ප්‍රකාශවල ප්‍රතිදාන පිළිවෙලින් දැක්වෙන්නේ පහ සඳහන් කවරකින්ද? හරි රයිට්. P ගැන හිතන්නකෝ. P ගේ P සමස්ත වශයෙන් සත්‍ය වෙන්න නම් හරි P සමස්ත වශයෙන් සත්‍ය වෙන්න නම් මොකද වෙන්න ඕන? ඔය කියන තේරීම් දෙකම හරි කොන්දේසි දෙකම මොකද වෙන්න ඕනේ? අනිවාර්යෙන් සත්‍ය වේ යුතුමයි. හරිනේ? හරි. ඊට පස්සේ Qත් එහෙමයි. හරි. ඊට පස්සේ R ගත්තාම මොකද වෙන්නේ ළම? R කියන එක්කෙනාගේ වෙන්න ඕනේ වැඩ දෙකක් තියෙනවා. හරි. ඒ බිඳුවට වඩා විශාල නොවෙන්නත් ඕන. ඒක තමයි not කියලා දාලා. හරි. ඊට පස්සේ එක්කෝ ඒක වෙන්න ඕන. හරි. එහෙම නැත්නම් B කියන එක්කෙනා 15ට වැඩිය කුඩා වෙන්නත් ඕන. හරි. මේවා නම් ලේසි මේවා ඕනි කෙනෙක්ට ගන්න පුළුවන්. හරි. එතකොට A සහ B යගයන් පිළිවෙලින් ඍණ 3 සහ 18 වේ නම් P Q හා R ප්‍රකාශවල ප්‍රතිඵල දැක්වෙන්නේ පහ සඳහන් කවරකින්ද? හරි. A අපි බලමු P වල එකක් හරි අසත් වුණොත් වැඩේ අතහැරලා දාන්න පුළුවන්. අන්න එහෙමයි. දෙකම බලන්න ඕනේ නෑ. පළවෙනි එක චෙක් කරද්දිම අසත්‍යය කියලා පෙවුරුත් එහෙම එයා අතහැරලා දාන්න. හරි. වැඩක් නෑනේ කාලේ නාස්ති කරන එකේ. හරි. රයිට්. එතකොට A කියන එක න විශාල හෝ සමානයි 3ද? ඍණ 3ද? හරි. ඒතර A කියන්නේ ඍණ 3යි කියලා දීලා තියෙනවා. ඒතර පළවෙනි එක සත්‍යයි. එහෙනම් අපිට දෙවෙනි එකට යන්න වෙනවා. දෙවෙනි කොන්දේසියට. දෙවෙනි කොන්දේසියට. හරි. දෙවෙනි කොන්දේසිය බලන්නේ B කියන එක න 25ට වඩා කුඩායිද කියලා. නේ? B කියන එක න 25ට වඩා කුඩායිද කියලා. B කියන්නේ කියේ 18යි. හරි. 25ට වඩා කුඩායි තමයි. එහෙනම් අපිට ගන්න පුළුවන් P කියන ප්‍රකාශය සත්‍යයි කියලා. එහෙම වුණොත් හරිද? අපිට 1 සහ 2 කියන උත්තර දෙක මොනව කරන්න පුළුවන්ද? අයින් කරලා දාන්න පුළුවන්. හරි. 1යි 2යි ඔන්න අපි අයින් කරා. හරි. ඊට පස්සේ අනිත් උත්තර දෙක බලන්නකො 3යි 4යි කියන උත්තර දෙක. 3යි 4යි කියන උත්තර දෙක. 3යි 4යි කියන උත්තරේ පළවෙනියට සත්‍ය තියෙනවා. හරිද? දෙවෙනියට දෙකේම අසත්‍ය තියෙනවා. එහෙනම් අපිට Q චෙක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. R විතරයි චෙක් කරන්න ඕන. මොකද R කියන එකේ තුන්වෙනි උත්තරේ තියෙන අසත්‍යයි කියලා හතරවෙනි උත්තරේ තියෙන්නේ සත්‍යයි කියලා. ඔන්න ඕවා තමයි ට්‍රික්ස් ඈ. හරි. ඕවා තමයි පාවිච්චි කරන්න ඕනි ට්‍රික්ස්. හරි. රයිට්. එතකොට අපි යමු R කියන ප්‍රකාශනයට. A කියන්නේ ළමයි ඍණ 23යි. ඍණ 3යි සෝරි. ඍණ 3යි. හරි. ඍණ 3යි. ඍණ 3 කියන එක නා බිඳුරේ විශාලද? නෑනේ. ඍණ 3 කියන එක නා බිඳුරට වැඩිය විශාල නෑ. හරි. බිඳුරට වැඩිය විශාල නෑ කියලා කියන්නේ එයා true the false the false. false ගේ not කියන්නේ false ගේ not කියන්නේ true. false ගේ අනිත් පැත්තනේ. හරි. false ගේ අනිත් පැත්ත true. එහෙනම් පළවෙනි පැත්තේ ඔන්න සම්පූර්ණයෙන්ම සත්‍ය වෙනවා. හරි. රයිට්. දැන් බලනවා එහා පැත්ත. බලන්න ඕනිද එහා පැත්ත? නෑ ඇයි? එක පැත්තක් හරි සත්‍ය නම් ඕනන් තියෙන්නේ මැද මොකද වෙන්නේ ළමයි? කෙලින්ම අවුට්පුට් එක මොකද වෙන්නේ? සත්‍ය වෙනවා. හරි නේද? හරි. රයිට්. එහෙනම් අවසානයේ සත්‍ය කියලා තියෙන හතරවෙනි උත්තරය තමයි 23ටත් එන්නේ. හරි. හතරවෙනි උත්තරය ඔන්න ඔහොමයි උත්තර ගන්නෙ. හරිනේ? හරි. ඕවා තමයි ළමයි විභාග පේපර් එක ඇතුළේ ඔයාට විලාව ඉතුරු කරලා දෙන්න තියෙන මේ දේවල්. හරි? විභාග ඉතුරු කරලා දෙන්න මේ වෙලාව ඉතුරු කරලා දෙන්න තියෙන ප්‍රශ්න ඕවා. හරිනේ? හරි. රයිට්. හරි. ඊට පස්සේ 24 ඇවිල්ලා තියෙන මොන වගේද? මෙහෙවන ප්‍රමුඛතා අනුපිළිවෙල. නේ? මෙහෙවන ප්‍රමුඛතා අනුපිළිවෙල අපි කියනවා මොනවා කියලාද? ඔපරේටර් ප්‍රොසීඩියන්ස්. හරි? රයිට්. මෙහෙවන ප්‍රමුඛතා අනුපිළිවෙල.
ටියුට් එක මම දැම්මා ගොඩක් අයට. හරිද? මම චුට්ටක් ටියුට් එක ෂෙයා කරලා පෙන්නන්න බලන්න. හරි? ඒකේ තියෙනවා. හරි? පොඩ්ඩක් ඉන්න බලන්න. බෝඩ් එකේ ලියලා මතක් කරන්න. හරි? හරි. හරි බෝඩ් එකේ ලියන්න. right. එතකොට ටක් ගාලා මතක් කරන්න. හරි? හරි. මෙහෙම වෙන ප්‍රමුඛතා අනුපිළිවෙලේ මුලින්ම හම්බෙන්නේ කාටද chance එක? මෙයාට. parenthesis වරහන්. හරි? වරහන් වලට තමයි පළවෙනි ප්‍රමුඛත්වය හම්බෙන්නේ. හරි? වරහන් තමයි මුලින්ම අපි කරන්න ඕනේ. ඔය වගේ ප්‍රකාශනයක. හරි? right. ඊට පස්සේ මෙන්න මෙයා අපි කියනවා exponentiation බලය ලබා ගැනීම. හරි? බලය ලබා ගැනීම. ඊට පස්සේ කවුද? ඊට පස්සේ අපි කියනවා arithmetic operators ටික. හරි? මුලින්ම මෙයා ගුණ කිරීම. හරි? ඊට පස්සේ මෙයා බෙදීම. හරි? ඊට පස්සේ මේ දෙන්න කරාට පස්සේ හරි? දැන් මෙයා 1 මෙයා 2 මෙයා 3 හරි? 4 මෙයා 4ට එක්කෝ එකතු කිරීම නැත්නම් අඩු කිරීම. හරි? මේ දෙකෙන් පළවෙනිටම හම්බෙන එක්කෙනා. හරි? right. ඊට පස්සේ පහ කවුද? මේව නම් පහ එහෙමනම් වැඩි අහන්නේ නැහැ මේ මේගොල්ලෝ එහෙම. හරි? අපි මේ වැඩ ටික ඉවරුණොත් හරි? අපි ඊට පස්සේ කරන්නේ සාමාන්‍යයෙන් logical operations. ඒ කියන්නේ AND එක. හරිද? ඊට පස්සේ නෑ ඉස්සෙල්ලාම හරි මම පිළිවෙල ලියන්නම්. ඉස්සෙල්ලාම ළමයි not එක. හරිද? ඊට පස්සේ AND එක. not එක AND එක ඊට පස්සේ O එක. නැත්නම් XOR කියලා එකක් තියෙනවා. මෙයා ඔයාලට නෑ. මෙයා නෑ. හරි? right. not එක AND එක නැත්නම් O එක. හරි? ඔන්න සෙට් එක. ඊට පස්සේ 6 වෙනියට මොකද කරන්නේ? comparison කියන්නේ සසඳුම් කාරක. හරි? සසඳු. ඒ කියන්නේ මෙන්න සමාන. හරි? ඊට පස්සේ මේ සෙට් එකම තියෙන්නේ එකම ප්‍රවණතාවයක්. හරිද? එකම ප්‍රමුඛත්වයක්. හරි? සමාන. අපි අසමාන මෙහෙම දාන්නේ නේ. හරි? ඊට පස්සේ කුඩා හෝ සමාන, විශාල හෝ සමාන. හරි? කුඩා, විශාල ඕවා. මේවා තමයි සසඳුම් කාරක කියලා කියන්නේ. ඊට පස්සේ මෙයාලගෙන් පස්සේ අපි 7 වෙනියට ප්‍රයොරිටි එක දෙන්නේ assignment කියන එක ආදේශය. හරි? ඔන්න ඔය ටික තමයි පිළිවෙල. හරි? ඉස්සෙල්ලාම parenthesis ඊට පස්සේ exponentiation ඊට පස්සේ multiplication මොනවාද division හරි? ඊට පස්සේ addition subtraction not and or ඊට පස්සේ මේ සෙට් එක අවසානට assignment. දැන් මේකෙත් ඔයා දන්නවා බෙදීමත් අපිට තියෙනවනේ බෙදීම් තුනක් නේ. සාමාන්‍ය බෙදීම හරිද? ඊට පස්සේ DIV කියලා කියන්නේ නිකිල බෙදීම. හරි? ඊට පස්සේ MOD. දැන් මේ ටික මම එසේ කිව්වනේ. ආයි මෙතනදී කියන්නේ නැහැ. හරි. right. ඔන්න ඔය විදිහට. හරිනේ? right. දැන් ওই ටික ඇසුරින් අපි බලමු ප්‍රශ්නේ කරන්න. හරි? ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ ඔයාලට? මම මෙතන ලියන්න නිකන් ප්‍රශ්නේ. කොහොමද තියෙන්නේ? 3 ධන 5 වරහන් ඇතුලේ. ගුණ කිරීම 2 ඍණ 10 DIV 2. හරි. right.
වරහන් ඉස්සලා මේ පළවෙනි ප්‍රවේඩික වරහන් වලට. හරි. 3යි 5යි 8යි. හරි. එක අවස්ථාවකදී එක පියවරක් විතරක් කරන්න. කරුණා කරලා. හරි. එක අවස්ථාවකදී එක පියවරක් විතරක් කරේ නැත්නම් පැටලීමේ සම්භාවිතාවය වැඩි ඈ. හරි. එක්සෑම් එක වෙලාවේ රිස්ක් නම් ගන්න එපා පුතේ. හරි. රයිට්. හරි. 8යි. ගුණ කිරීම 2. ඍණ 10යි DIV 2. ඔන්න පළවෙනි පියවරේ ඕක කරාම ඇති. ඊළඟට මේක දිහා බලනවා. හරි. මෙන්න ඉන්නවා. කවුද? මල්ටිප්ලිකේෂන් ගුණ කිරීම. හරි. 8 වරක් 2 16. ඍණ 10යි DIV 2. හරි. දැන් බලාගෙන එනවා අයත්. ඔන්න බලාගෙන ඉද්දී බෙදීමේ කෙනෙක් ඉනවා DIV මේ. මෙයා. එහෙනම් එයාම කරන්න ඕනේ. DIV කියලා කියන්නේ මොකද්ද? හරි. 5 දෙකෙන් බෙදුව. ඔහොමනේ. මෙයාව තමයි අපිට හම්බෙන්නේ DIV එකෙන් නේ. හරි. එහෙනම් 16 ඍණ 10 දෙකෙන් බෙදපුවාම උඩට එන්නේ අපි ඔය කියන්නේ ලබ්ධිය කියලානේ. හරි. 5යි. හරි. 16න් 5 11. ඔන්න වැඩි. හරි. 11 තමයි උත්තරේ. හරිනේ. හරි. උත්තරේ 11යි. 24ට උත්තරේ 3. හරි. රයිට්. ඊට පස්සේ 25 26 27 ප්‍රශ්න වලට පිළිවෙලින් පළවෙනි රූපය, දෙවෙනි රූපය, තුන්වෙනි රූපය දීලා තියෙනවා. හරිද? ඒ කියන්නේ 25 26 27 කියන ප්‍රශ්න තුනම ඔය රූප තුනෙන් බලලා තමයි කරන්න තියෙන්නේ. හරි. හරි. දැන් අපි පේපර් එක ෂෙයා කරනවා. රයිට්. හදන හැටි බලාගෙන ඉන්න. පේපර් එක ෂෙයා කරනවා. හරි. ඒ අතර මේක කාට හරි ඕන නම් දාගන්න. හරි. රයිට්. හරි. එල්ල. මෙන්න ප්‍රශ්න තුන. හරි. මෙන්න ප්‍රශ්න තුන. හරි. මුලින්ම තියෙන while loop එක. හරි. ඊට පස්සේ for loop එකක් ඇතුළේ තියෙනවා මේ පොඩි තේරීමක් කරලා. හරි. ඊට පස්සේ if එකක් ඇතුළේ if එකක් තියෙනවා. ඔන්න ඔක තමයි 3 දෙනා. හරි. මේගොල්ලෝ තමයි 3 දෙනා. හරි. එල. හරි. රූපය එකෙහි දැක්වෙන කේතයේ ප්‍රතිදානය කුමක් වේද? හරි. අපි බලාගෙන යමු. රූපය 1. මෙන්න ඉන්නවා. රූපය 1. හරි. මේ කෝඩ් එකේ ප්‍රතිදානය කවුද කියලා අහනවා. හරි. x කියන්නේ 1යිලු ළම. x කියන්නේ 1යිලු. හරි. එතකොට මෙතනදී x කියන්නේ 1යි දැන්. හරි. x කියන්නේ 1යි. හරි. right. x කියන්නේ 1යි. හරි. x ගේ අගය දෙකකින් වැඩි කරලා එයා x ට assign කරන්න. ඔන්න දැන් 1යි 2යි දින තැන නෙමෙයිනේ මේක හිටින්නේ. හරි. 1යි 2යි 3යි. දැන් x ගේ අගය 3යි. x ගේ අගය 3යි. හරි. right. දැන් චෙක් කරලා බලද්දී x තියෙන්නේ එකේ නෙමෙයි කීයද? මේ x 3 වුණානේ. හරි. x 3 වුණා. දැන් x තියෙන්නේ 3. හරි. එතකොට මෙතන තියෙන්නේ දැන් x 3යි. හරි. x 3යි. තාමත් කොන්දේසි සත්‍යයි. හරි. 3 කියන එක නා 10ට වැඩිය කුඩායි තමයි. හරි. දැන් x තිබ්බේ 3. හරි. 3ට දෙකක් එකතු වෙලා දැන් x කිය වෙනවද? 5 වෙනවා. x කිය වෙනවද? 5 වෙනවා. හරි. දැන් x 5යි. හරි. කොන්දේසිය තාම මොකද වෙන්නේ? සත්‍යයි. x 5යි ඉන්නේ තාම. හරි. කොන්දේසි සත්‍යයි. එහෙනම් x තිබ්බේ 5. හරි. 5යි 2යි දැන් x 7 වෙනවා. හරි. x 7 වෙනවා. හරි. දැන් මෙතන තියෙන්නේ 7යි. x 7යි. තාමත් කොන්දේසි සත්‍යයි. 7 කියන එක නා 10ට වැඩිය කුඩායි. හරි. එතකොට මොකද වෙන්නේ? 7යි 2යි x දැන් කීයද? 9යි. x කීයද? 9යි. හරි. කොන්දේසිය කියලා චෙක් කරලා බලනවා. තාමත් කොන්දේසිය මොකද වෙන්නේ? සත්‍යයි. හරි.
රයිට්. එතකොට ආයෙත් මොකද වෙන්නේ? 9ට 2ක් එකතු වෙනවා. දැන් 9 2යි 11 වෙනවා. හරි. දැන් 9 2යි 11යි. මෙතන ගිහලා බලනකොට 11යි. 11 කියන එක නා 10ට වැඩිය විශාලද? නෑ ළම. 11 කියන එක නා 10ට වැඩිය 11 කියන එක නා 10ට වැඩිය විශාලයි. කුඩා නෑ. හරි. එහෙනම් මේ ලූප් එක තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙන්නේ නැතු වුණ ගාම ලූප් එක මොකද කරන්නේ? while එකෙන් එළියට එනවා. හරි. while එකෙන් එළියට ඇවිල්ලා මෙන්න කියනවා right line x. x තියෙන්නේ කීයද දැන්? 11යි. x තියෙන්නේ 11යි. එතකොට උත්තරේ මොකද්ද? මෙන්න අපිට උත්තරේ හම්බ වෙනවා. මෙන්න මෙයා. හරි. 11යි කියලා. හරි නේද? right. ඒක ලේසි. ඒ වගේම ලේසි. හරි. ඊට පස්සේ රූපය දෙකෙහි දැක්වෙන කේතයේ ප්‍රධානය කුමක් වේද? හරි. රූපය දෙක. හරි. මම ඒකට වෙන පාටක් ගන්නම්. හරි. දෙවෙනි රූපය. දෙවෙනි රූපයේ මේ i කියලා තියෙන ඉන්ටිජර් එකක්. හරිද? x කියලා තියෙන ඉන්ටිජර් එකක්. එයාගේ අගය 5යි. හරි. ඉන්ටිජර් එකක් කියලා කියන්නේ ධන හෝරින පූර්ණ සංඛ්‍යාව වලටනේ බිඳුවත් ඇතුළත්. හරි. අපි ඒකට ඉන්ටිජර් එකක් කියලා කියන්නේ. හරි. x ගේ අගය 5යි ළම. හරි. i ට තාම අගයක් ආදේශ වෙලා නැහැ. i කියන්නේ ඉන්ටිජර් එකක් කියලා විතරයි කියලා තියෙන්නේ. හරි. i කියන එක නා 1 to x do x කියන්නේ කීයද? 5යි. x කියන්නේ 5යි. හරි. x කියන්නේ 5යි. හරි. x කියන්නේ 5යි. 5යි. හරි. right. x කියන්නේ 5යිද? හරි. 1 සිට 5 දක්වා තමයි මෙතන දැන් අගයන් තියෙන්නේ. හරි. ඒ කියන්නේ 1, හරි 2, 3, 4, හරි 5. ඕව තමයි දැන් i ගේ අගයන්. 1 2 3 4 5 තමයි i ගේ අගයන්. හරි. හරි. මෙතනට එනවා. හරි. මෙතනට ආවහම මොකද වෙන්නේ? i කියන එක නා ඔන්න අර කලින් වැඩේමයි. දෙකෙන් බෙදලා ඉතුරු තියෙනවද කියලා බලනවා. දැන් ඔයාලට තේරෙන්න ඕනි මෙතනින් නැහින්න දෙයක් නැහැ. මොකද්ද මේ චෙක් කරලා බලන්නේ? 1 2 3 4 5 කියන සංඛ්‍යා ටිකේ ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා තමයි දැන් මේ print කරන්න හදන්නේ. ඒක ඔත්තේ නෙමෙයි sorry. ඉරට්ටේ සංඛ්‍යා තමයි දැන් මේ print කරන්න හදන්නේ. සංඛ්‍යාව දෙකෙන් බෙදලා ඉතුරු නැද්ද කියලා චෙක් කරනවා කියන්නේ මොකද්ද? එයා ඔත්තේද කියලා චෙක් කරනවා කියන එකනේ. ඔත්තේද කියලා චෙක් කරන්න වෙන්නේ කාගේද? i ගේ. i කියන්නේ කවුද? i කියන්නේ 1 2 3 4 5. හරිනේ? හරි. එතකොට මොනවද මේකේ අවුට්පුට් වෙන්න ඕන ළම? 2යි 4යි. මේ තියෙන ලස්සනට යටින් උත්තරේ. 2යි 4යි තමයි උත්තරේ. ඔන්න ඔය වගේ ඒවා හරි ලේසි ඉතින් ඈ. ඔය විදිහට දකින්නවනම්. හරි. 2යි 4යි තමයි උත්තරේ. හරි. ප්‍රෝග්‍රෑමින් එක ඉස්සර චුට්ටක් තේරුම් ගන්න බලමු අපි. හරි. මම කියන්නේ හැම වෙලේම නෙමෙයි. සාමාන්‍යයෙන් නිකන් සමහර දෙයක් නැත්තම් අපි ඉස්සලාම තේරුම් අරන් නැතුව අපිට ටිකක් කරගෙන යනකොට තේරෙන එක පාටම. හරි. මේකේ මොකද්ද මේ කරන්න උත්සාහ කරන්න කියලා. ඒ වගේ වෙලාවක නිකන් බොරුවට අය නිකන් කෝකටත් දාලා බලමු කියලා එහෙම දාන්න ඕනේ නැහැ. හරි. එහෙම දාන්න අවශ්‍ය නැහැ. දැන් මේක උනත් එහෙමයි. පළවෙනි රූපේ උනත් එහෙමයි. හරි. අපිට චුට්ටක් කරගෙන යනකොට තේරෙනවා. හරි. එතකොට අපි නවත්තලා දාමු. හරි. හරි. රයිට්. හරි. ඊට පස්සේ තුන්වෙනි රූපේ. තුන්වෙනි රූපෙහි දැක්වෙන කේතයේ වැලියු විභාගයේ 21 සහ 20 වන විට කේතයේ ප්‍රදානය. වැලියු වලට දෙනවලු 26යි 20යි. වැලියු එකට 26ක් දෙනවලු 20ක් දෙනවා. හරි. රයිට්. අපි දැන් බලමු මොකද වෙන්නේ කියලා. හරි. 26යි 20යි. වැලියු එක ඔන්න 26 දෙනවා. හරි. ඒකට මම නිකන් කොළ පාට වගේ ගන්නවා. හරි. 26යි ඔන්න 26යි වැලියු එක. හරි. රයිට්. 26 දාලා බලමු මුලින්. මෙතනදී මොකද්ද චෙක් වෙන්නේ ළමයි? වැලියු එක 30ට විශාල හෝ සමානද? හරි. 26 කියන එක සමාන නෑනේ. විශාලත් නෑනේ. එහෙනම් මොකද වෙන්නේ? අපිට if එකේ කරන්න දෙයක් නෑ. නේ? if එකේ කරන්න දෙයක් නෑ. මෙයාගේ ඇතුළේ නටන්න දෙයක් නෑ.
එහෙනම් අපිට යන්න යනවා else එකට. හරි. else එකට ගිහලා ඊළඟට මොකද චෙක් කරන්නේ? value වල අගය හරි 25ට වැඩිය විශාල හෝ සමානද? ඔව්නේ. value එකේ අගය 25ට වඩා විශාලයි තමයි. මොකද 26 නේ තියෙන්නේ මේ 26. හරි. එහෙනම් අපිට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? hot නෙමෙයි ටයිප් වෙන්නේ කවුද? ඔව් මේකේ 11ට 11ට. හරි. හරි හරි. හරි. hot නෙමෙයි කවුද ටයිප් වෙන්නේ? worm කියන එක කෙනා. හරි. worm කියන එක කෙනා තමයි ටයිප් වෙන්නේ. මෙයාගේ වැඩ ඉවරයි නම් හරි ආයෙ ඉතින් else එකට යන්න ඕනේ නෑනේ if කියන condition එක සත්‍ය නම් ආයෙ else වලට යන්න ඕනේ නෑනේ එහෙනම් worm කියන එක කෙනා print වෙනවා හරි worm කියන එක කෙනත් එක්ක දෙන උත්තර මොනවද හරි පළවෙනි උත්තර දෙකම අයින් කරන්න පුළුවන් නේද මෙයා හරියන්නේ නෑ හරි මෙයා හරියන්නේත් නෑ හරි ඊට පස්සේ 20 දැන් දන්නවා වැඩි 20 කියන එක කෙනා 26ට වඩා 25ට වඩා මේ 30ට වඩාත් විශාල නෑ හරි 25ටත් වඩා විශාල නෑ හරි එහෙනම් මෙතනදී මොකද වෙන්නේ මොකද වෙන්නේ මෙයා හරියන්නේත් නෑ දෙවෙනි if එක හරියන්නේත් නෑ හරි දෙවෙනි if එක හරියන්නේත් නෑ හරි else එකට ආවම මුලින් තියෙන 20ට විශාල හෝ සමානද value එක value එක තියෙන 20 20ට සමානයි තමයි එහෙනම් right tellen chili ඔන්න chili කියන එක ඊට පස්සේ print වෙනවා ලේසි නේද ඔන්න උත්තරේ හරි ඔන්න ඔකයි උත්තරේ right ඊට පස්සේ array එකක් තමයි array කියන ප්‍රශ්නේ හැමදාම අහනවා හරි array ප්‍රශ්නේ හැමදාම අහනවා හරි රයිට් අපි බලමු array එක හරි array එකක් හදලා තියෙනවා මේ array එකේ නම නෙලමයි තියෙන්නේ මේ දෙන array එකේ නම හරි මේ තියෙන නම හරි බිංදුවේ ඉඳලා 4 දක්වා integers ලු තියෙන්නේ හරි බිංදුවේ ඉඳලා 4 දක්වා integers හරි මං ඉස්සරහා මෙන්න බෝඩ් එකට ආයි හරි මට දැන් කියන්නකෝ මොකටද මේ array මොකටද අපි array එකක් හදන්නේ මොකක්ද ඒකේ අරමුණ තියරි එක තේරුම් ගන්නකො එතකොට වැඩි ලීසි හරි ඔයා හිතන්නකෝ මම නිකන් ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ හරිද ඔයාලගේ තුන්වෙනි වාරයේ ICT වලට ඔයාලා ගත්ත ඒ කියන්නේ ඔයාලගේ පන්තියේ ළමයි ගත්ත ලකුණු ටික දාන්න යනවා හරි ප්‍රෝග්‍රෑම් එක මට ඕන කියන්නේ දැන් පන්ති ළමයි 50ක් නම් ලකුණු 50ක් ඕන හරි array එකක් නැති වුණා නම් ළමයි අපිට මේක කරන්න වෙන්නේ මේ විදියට හරිද අපිට mark 1 කියලා හදලා හරිද පළවෙනි එකාගේ ලකුණු අපි දුන්නේ 75යි කියලා 75යි කියලා දාන්න වෙනවා මෙහෙම දාන්නේ 75යි කියලා දාන්න වෙනවා හරි දෙවෙනි එකාගේ ලකුණු ඊළඟ වේරියබල් එක හදලා දාන්න වෙනවා 50යි මෙහෙමනේ වේරියබල් එක හදන්නේ හරි වේරියබල් එක හදන්නේ ඔහොම තුන්වෙනි එකාගේ ලකුණු 3 mark 3 කියලා වේරියබල් එකක් හදලා 80යි කියලා නිකන් දාන්න වෙනවා හරි ඔය විදිහට ඔයා හිතන්නකෝ මේ 50 වෙනියගේ ලකුණු එහෙනම් ඕන නම් මොකද කරන්න වෙන්නේ mark 50 කියලා හදලා හරි වේරියබල් එකක් උගේ ලකුණු ටික දාන්න වෙනවා එතකොට වේරියබල් කීයක් හදන්න වෙනවද 50යි වේරියබල් 50 හරි ප්‍රායෝගිකව හරි කැතයි නේද වැඩේ හරි කරන්න අමාරුයි නේද හරි ප්‍රෝග්‍රෑමින් ලියන එකෙත් කිසිම තේරුමක් නැහැ නේද ඔය 50 ඔය විදිහෙන් නම් දාගන්න ඕනේ හරි මෙන්න මේක වෙනුවට තමයි ඔය array කියන concept එක එන්නේ හරි මේක වෙනුවට තමයි array එකක් කියන concept එක එන්නේ හරිද අපිට array එකකදී පුළුවන් ළමයි එකම නම යටතේ හරිද array name එක යටතේ හරිද එකම data type එකේ එකම දත්ත ප්‍රරූපයේ අගයන් තැම්පත් කරගන්න ඕනි තරම් හරිද එක නමක් දීලා මේ 50ම දාගන්න පුළුවන් ඔන්න ඔකට තමයි array කියන එක එන්නේ හරිද එතකොට අර වැඩේ ලේසි කරන්න හරි එතකොට array එකක් සාමාන්‍යයෙන් අපි හදන්නේ මෙතනදී දානවා අපි array name එක හරිද
ආරාව කියලානේ ඔකට සිංහලෙන් කියන්නේ. හරි. ආරාවේ නම. ආරාවේ නම. ඇරේ නේම්. ඇරේ නේම් එක දානවා මෙතනට. හරි. ඇරේ නේම් එක. ඇරේ නේම් එක උතන්ට දාලා එතන එන්නේ ඇරේ නේම්. හරි. සමාන ලකුණ දාලා හරි. මෙතනට ඇරේ කියලා දාලා හරි. අපිට පුළුවන් මෙතන ඉඳන් අපිට අපි මේ දාන්නේ මොකක්ද දන්නවද? උතන කියන්නේ පරාසයක් සම්බන්ධ. හරිද? පරාසයක් ගැන තමයි කතාව. හරිනේ? හරි. පරාසයක් ගැන තමයි කතාව. දැන් මෙතන පරාසය මොකද්ද මේ? පරාසය මොකද්ද? 0.4 කියන්නේ මොකද්ද? 0 හරි 1 2 3 4. මේක තමයි පරාසය. හරි. 0 1 2 3 4. හරිනේ? රයිට්. දැන් එතකොට හරි. දැන් ඔයා කියන විදිහට සර් මේ විදිහට අපි ලකුණු 50 ඇරේ එකට දානවා. අපි දැන් කොහොමද මාක් 1ට කතා කරන්නේ? අපි කොහොමද මාක් 48ට කතා කරන්නේ? එයාව කොහොමද එළියට ගන්න වුණොත් හදිසියෙ ගන්න? ඔන්න ඔය වැඩේට දීලා තියෙනවා ළමයි ඉන්ඩෙක්ස් නම්බර් එකක්. හරි? ඉන්ඩෙක්ස් නම්බර් එකක්. බිඳුවේ ඉඳලා තමයි පටන් ගන්න. හරි? එතකොට අපිට මේ 50 දාගන්න ඕන නම් හරිද? බිඳුවේ ඉඳලා 49 දක්වා අපිට හදාගන්න පුළුවන් මේ ඉන්ඩෙක්ස් 50. හරිනේ? හරි. එතකොට අපි හිතමුකෝ ඇරේ එකේ නම නිකන් හරි ඇරේ එකේ නම නිකන් මාක්ස් කියලා. මාක්ස් බිඳුව කියලා කතා කරොත් කවුද එන්නේ? මාක්ස් බිඳුව කියලා කතා කරොත් කවුද එන්නේ? මෙන්න මෙයා. මේ 75. මාක්ස් බිඳුව කියලා කතා කරොත් 75. හරි. මාක්ස් 3 කියලා කතා කරොත් 3 නෙමෙයි. මෙතන බිඳුව එතකොට වෙනවා 1 වෙනවා 2 වෙනවා. මාක්ස් 2 කියලා කතා කරොත් තමයි මෙයා එන්නේ. හරි. මොකද බිඳුවෙන් පටන් ගන්න ඈ. බිඳුව 1 2 ඔය ආදි වශයෙන් මෙතන යනකොට 49. හරිනේ? එතකොට මේ හැමෝටමත් ඉන්ඩෙක්ස් නම්බර් එකක් දෙනවා. මේ දීලා තියෙන බිඳුව 1 2 3 4. හරි. දැන් අපෙන් අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ අපෙන් අහන්නේ පළමු අවයවය දැක්කින්නේ පහ සඳහන් කවරකද? පළමු අවයවය කොහොමද දැක්කේ මේ? මෙන්න පළමු අවයවය. මෙයා නේද? එහෙනම් මොකද්ද? මෙන්න ඇරේ නේම් එක ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ කියන ඇරේ එක තියෙන්නේ මෙහෙමයි. හරි? ඇරේ එක තියෙන්නේ මෙන්න මෙහෙමයි. හරි? 0.4 නේ. මෙන්න ඒගොල්ලෝ කියන ඇරේ එක. මේක ඇරේ නේම් එක. හරි? ඔයාලා දැන් දන්නවා. ඇරේ නේම් එක මෙයා. හරි? මෙන්න තියෙනවා රේන්ජ් එක. හරිද? එතකොට මේ රේන්ජ් එකේ පළවෙනිය ගන්න ඕන නම් 1 කියලා නෙමෙයි මොකද කතා කරන ඉන්ඩෙක්ස් එක? බිංදුව බිංදුව. එහෙනම් කොහොමද කතා කරන්නේ? දැන් මාක්ස් කියලා එකක් තිබ්බොත් මාක්ස් බිංදුව. එහෙනම් මේකේ නම මෙන්න. එහෙනම් මේකේ පළවෙනි අවයවයට ෆස්ට් එලිමන්ට් එකට කොහොමද කතා කරන්නේ? ARRA ගේ බිංදුව. ඔන්න එතකොට ලස්සනට පළවෙනි අවයවය එනවා. පැහැදිලි නේද? රයිට්. ඇරේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් අහන්න ඈ. අපි 23ක් දාලා බලමු. හරි? රයිට්. ඔන්න ඔහමයි. එතකොට එයාගේ උත්තරේ ගන්න වෙන්නේ අපිට. හරි. රයිට්. හරි. ඊට පස්සේ හරි. එතකොට උත්තරේ වෙන්න ඕනේ 2. පහත කවරක් නැත්නම් පහත කවර වගන්ති නිවැරදි වේද? හරි. ඇසෙම්බලරයක් ඇසෙම්බලි භාෂාවෙන් ලියන ලද කේතයකින් කේතයක් යන්ත්‍ර භාෂා කේතයට හැරවීමට භාවිත කරයි. ඇසෙම්බලරයක් පාවිච්චි කරනවල ඇසෙම්බලි භාෂාවෙන් ලියන ලද කේතයක් යන්ත්‍ර භාෂා කේතයට හරවන්න. හරි. මං ටක් ගාලා මතක් කරන්න මෙන්න මෙයා. මේ අනිවාර්යෙන් එන හින්දා මතක් කරන්න යන්නේ ඈ. හරි. පරිගණක මේ පරිගණකයේ සෝරි මොකද්ද? ක්‍රමලේඛන භාෂාවල ඉතිහාසය. හරි. ඉතිහාසය චුට්ටක් මතක් කරගන්න. මේ වගේ එක MCQ එකක් අනිවාර්යයෙන්ම අහනවා. හරි. ඔය දැන් 29 අහලා තියෙන වගේ එක MCQ එකක් අහනවා. හරිද? ඒ හින්දා මේක දැන් මම චුට්ටක් කියලා දුන්නට අවුලක් නැහැ. පරිගණක ක්‍රමලේඛන භාෂා ළමයි අපි කියන්නේ අපේ කොටස් දෙකකට බෙදන්න. හරිද? එකක් තමයි
අපි කියනවා low level language. හරිද? සිංහලෙන් කියනවා පහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා. අනිත් එක high level language. ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා. හරි? ඔන්න භාෂා පරම්පරා දෙක. හරි? right. එතකොට මුලින්ම අපිට හම්බෙන්නේ ළමයි මේක මේ ලොකුවට ගැඹුරින් පැහැදිලි කරන්න බෑ. හරි? මුලින්ම අපිට හම්බෙන්නේ ඔය මේ low level languages පහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා. low level. හරිද? පහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා. පහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා කියලා කියන්නේ මොන වගේවද? හරිද? machine language එක. machine language යාන්ත්‍ර භාෂාව. machine language. හරි? යාන්ත්‍ර භාෂාව. යාන්ත්‍ර භාෂාව කියලා කියන්නේ ඔයාලා ඔය දන්න එක බිඳුව. පරිගණකයට තේරෙන භාෂාව. හරි? ඉස්සර මිනිස්සු පරිගණකත් එක්ක ගණන් කරන්න ඕන නම් යාන්ත්‍ර භාෂාව ඉගෙන ගන්න ඕන. නැත්තම් බෑ. හරි? පරිගණක වලට තේරෙන විදිහෙන් තමයි අපිට ඉස්සර ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? හරි. දැන් අපි යමුකෝ අවසාන. හරි. මම පිළිවෙලට එන්න. හරි. ඉස්සර එතකොට මේ 1.0 ඉගෙන ගන්න උනා මිනිස්සුන්ට. පරිගණකත් එක්ක ගණන් කරන්න ඕන නම්. හරි. ඊට පස්සේ ළමයි දැන් 1.0 කියලා කියන්නේ ඉලක්කම් මතක තියාගන්නවා කියලා කියන්නේ ඒක හරි අමාරු වැඩක්. හරිද? right. ඊට පස්සේ ඕකට පොඩි සහනයක් විදිහට හරි එනවා assembly language එක ළම. assembly language. හරි? assembly. සිංහලෙන් කියනවා assembly භාෂාව. assembly භාෂාව. හරි. මේකේ පොඩි සහනයක් තියෙනවා කියලා කිව්වනේ. හරි. තාමත් පහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවක්ම තමයි ඈ. පොඩි සහනයක් තියෙනවා කියලා කියන්නේ මේ එක බිඳුව වෙනුවට හරි තෝරාගත්ත මේ උපදෙස් කිහිපයක් අපිට පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන් දෙන්න. හරි උදාහරණයක් විදිහට නිකන් ඇඩ් කියන වචනේ අපිට කෙලින්ම දෙන්න පුළුවන් වුණා පරිගණකයට. හරි එක බිඳුවෙන් දෙනවා වෙනුවට ඇඩ් කියලා කියන්නේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න. හරි right. ඊට පස්සේ එක ස්ටෝ සංඛ්‍යාවක් ගබඩා කරන්න. හරි ඔන්න ඔය වගේ දේවල් අපිට කෙලින්ම දෙන්න පුළුවන් වුණා පරිගණකයට. යාන්ත්‍ර භාෂාව මතක තියාගන්නේ නැතුව. හරි. එතකොට මේවා දුන්නාම assembler කියන යන්ත්‍රය විසින් හරිද? assembler මෙයාව ආපහු යාන්ත්‍ර භාෂාවට හැරවුවා. කොහොමත් පරිගණකයට දෙන්න යාන්ත්‍ර භාෂාව. ඒ හින්දා ඉංග්‍රීසියෙන් දුන්නට වැඩක් නැහැ. එයාව ආපහු යාන්ත්‍ර භාෂාවට හරවන්න එපේ. අන්න ඒකට තමයි මේ assembler කියන එක පාවිච්චි වෙන්නේ. හරි. පහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂාව ඔන්න ඔච්චරයි. හරි? right. ඊට පස්සේ එනවා මේ high level languages. හරි? high level. හරි? අපි කියනවා ඉහළ මට්ටමේ. හරිද? මේ ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවලදී ළමයි. හරි? ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂාව තමයි Pascal කියලා කියන්නේ. හරි? Python, හරිද? C, C++, Java, හරිද? ඔය වගේ ඒවා. හරි? right. ඔය ඇවිල්ලා මේ ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා. එතකොට මේ වගේ විශේෂත්වය ඇවිල්ලා මේවා මිනිස්සු පාවිච්චි කරන ඉංග්‍රීසි භාෂාවට සමානයි. ඒ කියන්නේ අපිට ඉංග්‍රීසි භාෂාවෙන් දෙන්න පුළුවන් කමාන්ඩ්ස්. දැන් අපි පැස්කල් වලදී එහෙමනේ කරන්නේ. හරි එක බිඳුව පාවිච්චි කරන්නේ නැහැ නේ ගණන් හදන්න විතරනේ පාවිච්චි කරන්නේ. හරි. ඔන්න ඔකයි විශේෂත්වය. ඒ කියන්නේ human friendly මානව හිතවාදී. හරි මිනිස්සුන්ට පාවිච්චි කරන්න ලේසි. හරිනේ. ඔන්න ඔය තමයි ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා කියලා කියන ළමයි. හරි. right. එතකොට මෙන්න මේ ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා අයත් වරක් අපිට පරිගණකයට තේරෙන විදියට හරවන්න සිද්ධ වෙනවා නේ. නැත්තම් තේරෙන්නේ නැහැ නේ පරිගණකයට. හරි. ඒ කියන්නේ අපිට මේ high level languages උත් මොකද කරන්න වෙන්නේ? මෙයාවත් ආපහු කන්වර්ට් කරන්න වෙනවා machine language වලට. හරි. මෙන්න මේකට පාවිච්චි කරනවා. දැන් assembly language එක machine language එකට හරවන්න assembler පාවිච්චි කරනවා. හරිද? ඒ වගේ තමයි high level languages හරිද? machine language එකට හරවන්න අපි පාවිච්චි කරනවා interpreter. හරි? interpreter
අර්ථ වින්‍යාසකය කියලා කියනවා සිංහලෙන්. හරි. අර්ථ වින්‍යාසකය. හරි. ඊට පස්සේ කම්පයිලර්. කම්පයිලර්. සම්පාදකය. හරි. මේ දෙන්නම පාවිච්චි කරන්නේ අර භාෂාවෙන් භාෂාවට වෙනස්. ඉතින් පාවිච්චි කරන මේ ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේට් කරන්න පාවිච්චි කරන ඒ ට්‍රාන්ස්ලේට් එක වෙනස්. භාෂාවෙන් භාෂාවට. දැන් පැස්කල් වලට එකක්. හරිද? ඊට පස්සේ Python වලට තව එකක්. හරිද? C වලට තව එකක්. Java වලට තව එකක්. ඒ ආදි වශයෙන්. හරිද? රයිට්. ඕක තමයි කතන්දරේ. ඕක දැනගත්තොත් පුළුවන් අපිට ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන්. හරි? රයිට්. දැන් බලමු මොනවද අහලා තියෙන්නේ කියලා. අපෙන් අහලා තියෙන්නේ ඇසෙම්බලරයක් ඇසෙම්බලි භාෂාවෙන් ලියන ලද කේත යාන්ත්‍ර භාෂා කේතයට හැරවීමට භාවිත කරයි. හරි නේද? මේ තියෙන්නේ. හරි. එතකොට ඒ කියන එක නා හරි. පැස්කල් සලකන්නේ පහළ තලයේ ක්‍රමලේඛන භාෂාවක් ලෙස නෑ. පැස්කල් කියන්නේ ඉහළ මට්ටමේ භාෂාව. හරි. සම්පාදකයක් ඉහළ තලයේ භාෂාවකින් ලියන ලද ක්‍රමලේඛනයක් මුළුමනින්ම යාන්ත්‍ර භාෂාවට හැරවයි. හරි. හරි. සම්පාදකෙන් ඉහළ තලයේ තියෙන භාෂාවක් තමයි යාන්ත්‍ර භාෂාවට හරවන්නේ. හරිනේ. එතකොට ABC කියන උත්තර තුනම අපිට උතනදී හරි කියලා ගන්න වෙනවා. හරි. එතකොට උත්තරේ වෙන්නේ 4. හරි. ඔන්න ඔහොමයි 2024 පැස්කල් ප්‍රශ්නේ අපිට ආවේ. හරි. ඊට පස්සේ අපි බලමු 2023. 2023. හරි. 2023. 2023. හරි. රයිට්. හරිනේ. හරි. 31 වෙනි ප්‍රශ්නේ. 31 වෙනි ප්‍රශ්නේ. බලන්නකෝ. මම ඔය කිව්වනේ මේ වගේ අනිවාර්ය එකක් අහනවා කියලා. හරි. ඔන්න අහලා තියෙනවා. 23. 31 වෙනි ප්‍රශ්නේ බලන්නකෝ. පහත කවර ක්‍රමලේඛන භාෂාවකින් ලියූ ක්‍රමලේඛයක් පරිගණකයක මධ්‍ය සැකසුම් මේකකට හරි කෙලින්ම ධාවනය කළ හැකි වෙයි. කෙලින්ම ධාවනය කරන්න බලන කාවද? මෙයා මැෂින් ලැන්ග්වේජ්. මේ අනිත් ඔක්කොම කන්වර්ට් කරන්න වෙනවා. ඇසෙම්බලර් එකකිනුයි නැත්තම් එහෙම නැත්තම් ඉන්ටර්ප්‍රිටර් එකකින් එහෙම නැත්තම් කම්පයිලර් එකකින්. හරි. එහෙම නැතුව අපිට පුළුවන් කෙලින්ම පාවිච්චි කරන්න යාන්ත්‍ර භාෂාව. පරිගණකයට තේරෙන භාෂාව. සරලව. හරි. එතකොට උත්තරේ වෙන්නේ 3. මැෂින් ලැන්ග්වේජ් යාන්ත්‍ර භාෂාව. හරිනේ. රයිට්. හරි. 25 වෙනි ප්‍රශ්නේ. කලින් ප්‍රශ්නේ වගේමයි. හරි. අය මම දඟලන්න ඕනේ. 25 වෙනි ප්‍රශ්නේ. ඒගොල්ලෝ කියනවා A වලට දෙනවලු 10. ඔන්න බලන්නකෝ එකක් පොඩ්ඩක් පැහැදිලි කරාම හරිද? ඊළඟ පේපර් එකට කොච්චර ලේසිද? නේ? හරි. 25. 25 නේ. A කියන්නේ 10යි B කියන්නේ 10යි. හරි. දැන් පළවෙනි එකේ බලන්නකෝ AND එකක් තියෙන. ඒ කියන්නේ එකක් හරි වැරදුනොත් සම්පූර්ණයෙන් P කියන එක නා false වෙනවා. හරිද? Q කියන එකේ එකක් හරි ගියොත් true වෙනවා. R කියන එකේ එකක් හරි ගියොත් true වෙනවා. හරි. හරි. එතකොට A ට 10 දුන්නාම පළවෙනි එක හරි. හරි. පළවෙනි පැත්ත හරි. වම් පැත්ත හරි. AND එකට පස්සේ තියෙන එක නා. B ට 10 දුන්නාම හරිද? 30ට වැඩිය 10 විශාල නෑ. එතකොට ඒක වැරදි. හැබැයි not එකක් තියෙනවා. එතකොට false එකක් not වුනහමයි true වෙනවා. හරි. එහෙනම් දෙපැත්තම සත්‍යයි කියලා කියන්නේ P කෙනෙක් කෙනා true වෙනවා. සත්‍ය වෙනවා. එතකොට අපිට 1 2 කියන උත්තර දෙක අයින් කරලා දාන්න පුළුවන්. හරි. right. ඊට පස්සේ දැන් 3යි 4යි උත්තර දෙක බලනවා. 3යි 4යි උත්තරේ දෙකේ අපිට check කරන්න තියෙන්නේ R කියන එක කෙනා විතරයි. පේනවා ඇති. හරි. මොකද තුන්වෙනි උත්තරේ R කියන්නේ අසත්‍යයි කියලා දීලා තියෙනවා. හතරවෙනි උත්තරේ සත්‍යයි කියලා දීලා තියෙනවා. හරිනේ. right. හරි. check කරලා බලමු. A කියන එක නා අසමානයිලු 10ට. වැරදි. අන්න වැරදි. හරි. හැබැයි අපිට ඊළඟ එක check කරන්න වෙනවා. ඊළඟ එකේ තියෙනවා B කියන්නේ 30යි. B කියන්නේ 30යි නෙමෙයි B කියන්නේ 10යි. හරි. එහෙනම් දෙකම වැරදි. එහෙනම් අසත්‍ය වෙන්න ඕනි. ඒ අනුව 25ට උත්තරේ 3 වෙනවා. බලන්න කොච්චර ලේසිද කියලා මම අරක ටික වෙලාවක් අරන් පැහැදිලි කරාට පස්සේ අය අමාරුවක් නෑ. 25ට 3. හරි. පුද්ගලයෙකුගේ සම්පූර්ණ නම විචල්යකට ආචාර්ය කිරීමට 26 වෙනි ප්‍රශ්න. හරි. පුද්ගලයෙකුගේ සම්පූර්ණ නම
විශල්‍යයකට කියන්නේ වේරියබල් එකකට ආචය කිරීමට ආචය කරනවා කියලා එන්නේ. නේද? තැම්පත් කරන ස්ටෝර් කරනවා. ආචය කරන්න අවශ්‍ය කියලා හිතන්නලු. හරි. එම විචල්්‍ය සඳහා වඩාත් උචිත දත්ත ප්‍රරූපේ ඩේටා ටයිප් එක මොකක්ද කියලා අහනවා. හරි. බූලියන් වලින් මොකද්ද වෙන්නේ ළමයි? බූලියන් කියලා කියන්නේ true false. ඒ කියන්නේ and එක o එක not එක හරිද? XOR එක. එතකොට ඒක හරියන්නේ නැහැ. චා කියලා කියන්නේ චා කියන්නේ ළමයි single character එක. තනි මේ මොනවාද? character එක. හරි. කියන්නේ A හරිද? B C ඒ විදිහට. හරි. තනි මේ සංකේතයක් නැත්නම් ඉලක්ක මොකද්ද අකුරක්. හරි. ඊට පස්සේ එතකොට ඒක හරියන්නේ නැහැ නේ. මොකද සම්පූර්ණ නම්. හරි සම්පූර්ණ නම. හරි. ඊට පස්සේ ඉන්ටිජර් වලට මොනවද අයිති වෙන්නේ? ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා බිඳුවත් ඇතුළත්. හරි. එතකොට ඒක හරියන්නේත් නැහැ. 4 ස්ට්‍රිං තමයි ළමයි අපි සාමාන්‍යයෙන් නමක් දාන්න පාවිච්චි කරන දත්ත ප්‍රරූපේ ස්ට්‍රිං. හරි. ඔන්න. අයිතර කාරක ප්‍රමුඛතාවයෙන් ගණක් තියෙනවා. ඔන්න ඕකයි මං කිව්වේ. හරිද? කෙලින්ම මේ රටාව ප්‍රෙඩික්ට් කළ හැකි. හරි. හරි. රයිට් 27 ඔපරේටර් ප්‍රොසීඩියන්ස් බලකපුවාම ඔන්න ඔය දීලා තියෙන එකේ උත්තරේ මොකද්ද කියලා අහන්න. බලන්නකෝ. නිකන් ගන්න පුළුවන් ලකුණු. හරි. නිකන් අපිට ගන්න පුළුවන් ලකුණු. මම මේකයි කිව්වේ අර බිඳුවේ ඉන්න කෙනාට උනත් මේක දිහා බලන් ඉඳලා හදලා එන්න පුළුවන්. හරි. ඔයාලා ෆේල් කරන්නේ නැහැ මේකෙන්. හරිද? පුළුවන් තරම් ඔයාලා ගොඩ දාන්නම තමයි බලන්නේ. හරි. හරි. රයිට්. කොහොමද තියෙන්නේ? කොහොමද තියෙන්නේ? හරි. දැන් බලන්නකෝ වරහණක් නැහැ. හරි. වරහණක් නැහැ. එහෙනම් අපිට කාට දෙන්න පුළුවන්? එක්ක ගුණ කිරීමට නැත්තම් බෙදීමට. හරි. මෙහෙම බලාගෙන යනකොට කවුද මුලින්ම හම්බෙන්නේ? මෙන්න ගුණ කිරීමේ ඉන්නවා. හරි. එහෙනම් පළවෙනි වේලිය විතරයි. හරි. 4 ඍණ එක් වතාවක් 3යි. ධන 5 අනේ දැන් නම් මාර්මලිස්. 4ෙන් 3ක් 1යි. 1 ධන 5යි. හරි. 1යි 5යි 6යි. උත්තරේ 6යි. අපේ ඒක ලේසි. 24 2 6යි. ලේසි නේ? හරි. 24ට යමු ඈ. 24 කියනවා 24 කියනවා මේ හරි සේවකයෙකුගේ වයස ආදානය කර. හරි. සේවකයෙකුගේ වයස ඉල්ල ගන්නලු ඈ. ඊට පස්සේ එයා විශ්‍රාම ගැනීමට සුදුසු දැයි තීරණයක් කරන්න. හරි. ප්‍රතිඵලය ප්‍රතිදානය කිරීමට ඇල්ගොරිතමයක් ඔබ නිර්මාණය කරන්නේයි සිතන්න. මොකද දැන් කරන්න කියන්නේ සේවකයෙකුගේ වයස ඉල්ල ගන්න. හරිද? වයස ඉල්ලගෙන එයා විශ්‍රාම ගන්න සුදුසුද කියලා තීරණයක් ගන්න. තීරණයක් ගන්න මොනවා කියද? වර්ණයෙන්. හරි. විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 වෙයි. මෙම ඇල්ගොරිතමේ භාවිතයට පහත කවර පාලන ව්‍යුහයක් නැත්නම් ව්‍යුහ වඩාත් උචිත වේද? හරිද? හරි. දැන් මොකද වෙන්නේ? 60 පැනපු ගාම මෙයාව විශ්‍රාම යවන්න ඕන. 60 දී මෙයාව විශ්‍රාම යවන්න ඕන. එතකොට ඔන්න අපිට අනිවාර්යෙන් මොකක් කරන්න වෙනවද? වර්ණයක් කරන්න වෙනවා. හරි. වර්ණයේ පමණි. පොඩ්ඩක් ඉන්නකො. වර්ණයේ පමණි කියලා උත්තරයක් තියෙනවා. හරි. කලබල වෙන්න එපා. හරි. අනුක්‍රමයේ පමණි. අනුක්‍රමයේ නෙමෙයිනේ කොහොමද? වර්ණයක් තියෙනවනේ මෙතන. හරි. පුනර්කරණය සහ වර්ණයේ පමණි. පුනර්කරණයක් නෑ. සේවකයෙක්ගේ වයස ඉල්ල ගන්නලු. සේවකයෙකුගේ හරිද? වයස ඉල්ල ගන්නලු. සේවකයන් 10 දිනකුගේ වයස ඉල්ල ගන්න. එහෙම කියන්නේ හරි. එක්කෙනයි. ඊට පස්සේ අනුක්‍රමය සහ වර්ණය. හරි. රයිට්. දැන් ඉස්සලාම වයස මේකලු ඉල්ල ගන්න කියනවනේ. වයස ඉල්ල ගන්නවා කියලා කියන්නේ හරිද? අපිට right ln කියලා ලියලා ලියන්න වෙනවා මොකද්ද? enter the name. enter the age. නැත්නම් enter age. නැත්නම් වයස ආදානය කරන්නට කියලා අපිට කියන්න වෙනවා. එතකොට ඔන්න ඔය ඉල්ල ගන්න වැඩෙත් අපිට කරන්න වෙනවා.
හරි. ඒ කියන්නේ අනුක්‍රමයකුත් උතන සිද්ධ වෙනවා. හරිනේ. වර්ණයට අමතරව අනුක්‍රමයකුත් සිද්ධ වෙනවා. ඔයාට නිකන් තේරුණොත් වර්ණයේ විතරයි තියෙන්නේ කියලා. හරිද? තව පාරක් චුට්ටක් ප්‍රශ්න කියවලා බලන්න. වර්ණයෙන් පස්සේ එක්ක වැඩ ටිකක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වර්ණයට කලින් තව චුට්ටක් වැඩ ටිකක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා අනිවාර්යයෙන්ම අනුක්‍රමය සහ වර්ණය කියන උත්තරේට ආයුතුමයි. හරිද? නිකම් වර්ණය කියලා තිබ්බොත් ගහන්න එපා. හරිනේ? ඔන්න ඒකත් ඇවිල්ලා උපක්‍රමයක්. හරිනේ? රයිට්. එතකොට උත්තරේ වෙන්නේ 27ට 4. හරි. 24ට 4. හරි. ඊට පස්සේ 29 30. හරි. 29 30 පළවෙනි රූපය දෙවෙනි රූපය සලකලා ඔන්න උත්තරේ ගන්නලු. හරිනේ? පළවෙනි රූපයයි දෙවෙනි රූපයයි සලකලා උත්තරේ ගන්නලු. හරි. රයිට්. මං එනවා 29ටයි 30ට. ස්ක්‍රීන් ෂෙයා කරන්න. හරි. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. දැන් ස්ක්‍රීන් එක පේනවා ඇති. හරි. හරි. මෙන්න තියෙනවා 29. හරි. ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඔය ඔක්කොම කියවන්න එපා. අපිට ගැලපෙන කැලේ විතරක් කියවන්න. හරි. A කියලා වේරියබල් එකකුයි sum කියලා වේරියබල් එකකුයි තියෙනවා. හරි. ඒ දෙකම මොනවද? ඉන්ටිජර්. ඉන්ටිජර් කියන data type එකෙන් තමයි තියෙන්නේ දෙකම. හරි. right. ඔන්න දැන් පැස්කල් එක පටන් ගන්න තියෙනවා. sum සමානයි බිඳුවයි. හරි. sum සමානයි බිඳුවයි. A සමානයි 1යි. පටන් ගන්න. හරි. හරි. දැන් කන්ඩිෂන් එක මෙන්න. මෙන්න මෙතන තමයි කන්ඩිෂන් එක තියෙන්නේ. මෙයා තමයි චෙක් වෙන්නේ. හරි. මෙයා තමයි චෙක් වෙන්නේ. හරි. මෙයා සත්‍ය නම් තමයි ඇතුළේ ඉන්න අය වැඩ කරන්නේ. හරිනේ? හරි. ඇතුළේ ඉන්න අය වැඩ කරන්නේ එයා සත්‍ය නම් විතරයි. රයිට්. එතකොට A කියන්නේ 1යිනේ දැන්. A කියන්නේ 1යි. හරි? 1යි. A කියන්නේ 1යි. හරි. 1 කියන එක නම් මොකද තත්ත්වය පහට වැඩිය කුඩයිද? ඔව්. හරි. එහෙනම් සම්ට එකතු කරන්නලු A. හරි. හොඳට බලන්න සම්ට කවුද එකතු කරන්න කියන්නේ? A. සම් කීයද තිබ්බේ? බිඳුවේ. හරි. A කියන්නේ කවුද? 1යි. ආ. දැන් සම් කීයද? 1යි. සම් 1යි. හරි. සම් කියන්නේ 1යි. A ගයගේ එක්කින් වැඩි කරන්න ඕන. මෙන්න A තිබ්බේ 1. හරි. 1යි 1යි දැන් A 2 වෙනවා. A කියන්නේ කීයද? 2 වෙනවා. A කියන්නේ 2යි. හරි. රයිට්. අයත් චෙක් කරනවා. හරි. අයත් චෙක් කරනවා. හරිද? හරි. රයිට්. අයත් චෙක් කරනවා. අයත් චෙක් කරපුවාම දැන් කීයද? A කියන්නේ දැන් 2යි A. හරි. A කියන්නේ 2යි. 2 වුණ ගමන් මොකද වෙන්නේ? සම්ට A එකතු වෙනවා. සම් කියන එක්කිනාගේ අගය ළමයි. හරි. ඔන්න බලන්න මාර වැඩේ. සම් කියන එක්කිනාගේ අගය දැන් කීයද තියෙන්නේ? 1. හරි. හොඳට බලන්න. හොඳට ඕව පැටලෙනවා. A කියන්නේ දැන් 2යි. ඔන්න ඔය දෙකෙන් තමයි සම්ගයාගේ වැඩි වෙන්නේ. ඒ කියන්නේ එකට දෙකක් තමයි එකතු වෙන්නේ. සමහර ළමයි අනන්තවත්. හරිද? අර පුරුද්දට එකට දැන් මෙතන සම් කියන්නේ අපි හිතමු 1යි හරි. එකට මෙතන එකක් එකතු කරනවා. උන්ට අමතකයි අර A කියන අගය තමයි එකතු වෙන්නේ කියලා. හරියට බලන්න. එකද හරි දෙකද දැන් මෙතන නම් Aද මොකක්ද කියලා බලන්න. හරි? ඒක හරියට චෙක් කරලා බලන්න. හරිද? එතකොට තමයි අපිට හරි උත්තරේ හම්බෙන්නේ.
හරි. දැන් මෙතන සම් කීයද? 3යි. සම් 3යි. 3 වුණාට පස්සේ ඒගේ අගය කලින් තිබ්බේ 2. දැන් ඒකයි A 3 වෙනවා. ඒ කියන්නේ දැන් 3 වෙනවා. හරි. රයිට්. ඒ කියන්නේ දැන් 3යි. 3යි. හරිද? 3යි. ඒ කියන්නේ 3යි. හරි. ඒ කියන්නේ 3යි. සම් කියන්නේ සම් කියන්නේ 3යි. 3යි 3යි. සම් දැන් කී වෙනවද? 6 වෙනවා. සම් 6 වෙනවා. හරි. 6 වෙලා ඒ දැන් 3යි. 3යි එකයි දැන් ඒ 4යි. ඒ 4යි. හරි. අයත් චෙක් කරනවා. චෙක් කරලා බලද්දි මොකද වෙන්නේ? අයත් චෙක් කරලා බලනවා 4යි. තාම කොන්දේසි සත්‍යයි. හරි. සත්‍යයි. ඒ කියන්නේ 4යි. හරි. සම් කියන්නේ මේ අවසානට සම් තිබ්බේ මෙතන මේ මේකෙන් තමයි හොයාගන්න සම් කීයක් තිබ්බේ කියලා. මේ 6 තියෙන්නේ. හරි. සම් තිබ්බේ 6. 6 4යි දැන් සම් 10 වෙනවා. හරි. සම් දැන් 10යි. 10 වුණ ගාම ඒ 4යි 4 තිබ්බේ. හරි. 4 එකයි දැන් ඒ කියවෙනවද? 5යි වෙනවා. හරි 5යි. හරි. ඒ කියන්නේ 5යි. හරි. දැන් බලනකොට චෙක් කරලා මාර්කේස් එක කොන්දේසි අසත්‍යයි. එහෙනම් මේ ලූප් එක තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි. ලූප් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියන්නේ සම්ගේ අගය තමයි ළමයි ඒගොල්ලෝ print කරන්න කියන්නේ. සම්ගේ අගය තියෙන්නේ කොතනද? මෙතනද මෙතනද? මෙන්න මෙතන තමයි සම්ගේ අගය තියෙන්නේ. මෙන්න මෙයා තමයි සම්ගේ අගය. හරි. මෙයා තමයි සම්ගේ අගය. හරි. කීයද මේ තියෙන්නේ? 10යි. හරි. රූපයේ දෙකේ දැක්වෙන පැස්කල් කේතයේ පහත කුමන නීතිද පාලනය වූහ nested control structure දක්නට ලැබේද? හරි. හරි. බලන්නකෝ. control structure මොනවද තියෙන්නේ? හරි. එකක් තමයි මේ පුනර්කරණය තුල පුනර්කරණය තියෙන. හරිද? පුනර්කරණය තුල වර්ණය තියෙන. හරිද? දෙක මේක නිකන් while එකක් ඇතුලේ for එකක් ඇතුලේ while එකක් තියෙනවා වගේ නිකන්. හරි? දෙකම පුනර්කරණ. මේක නිකන් පුනර්කරණය තුල වර්ණය කියලා කියන්නේ while එකක් ඇතුලේ නිකන් if එකක් තියෙනවා. වර්ණය තුල පුනර්කරණය කියන්නේ මොකක්ද? if එකක් ඇතුලේ while එකක් ඉන්නවා වගේ නිකන්. නැත්නම් if එකක් ඇතුලේ for එකක් ඉන්නවා වගේ නිකන්. හරි? වර්ණය තුල වර්ණය කියන්නේ if එකක් ඇතුලේ if එකක් තියෙනවා වගේ නිකන්. අන්න ඒ වගේ සීනය. දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මේ for එකක් ඇතුලේ for එකක් තියෙන්නේ. මේ ඒ කියන්නේ loop එකක් ඇතුලේ loop එකක් පුනර්කරණයක් තුල පුනර්කරණය. හරි? ඒක ලේසි. පුනර්කරණයක් තුල පුනර්කරණය. හරි. ලේසි. රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට ළමයි පැස්කල් ප්‍රශ්න ටික ඉවර වෙනවා. මම හිතනවා අනේ ලේසි නේද? එකම රටාවකට තමයි මේ වැඩේ කරගෙන්නේ කියලා පේනවද? හරි. හැමදාම අහන වර්ගයේ ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා පේනවද? අය චුට්ටක් මම පෙන්නන දේ මොනවද කියලා? හරි. මේ බලන්න 24ට එනවා. මේ ඔන්න. හැමදාම අහනවා කවුද? මෙයා. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් හැමදාම අහනවා. මේ වගේ එක්කුත් අහනවා. හරි. අහලා තිබ්බනේ. හරි. රයිට්. ඊට පස්සේ මේ වගේ එකක් අහනවා මේ. මේ වගේ එකක් අහනවා හැමදාම අහනවා. හැමදාම අහනවා. එපා වෙනකල් අහනවා. හරි. 24 වගේ ප්‍රශ්නයක්. මොනවද මේ? මෙහෙවන ප්‍රමුඛතා අනුපිළිවෙලෙන්. හරි. හරි. ඊට පස්සේ මේ වගේ ප්‍රශ්නකුත් අහනවා ලොවෙත් අහනවා. ඒ කියන්නේ එක්ක ලූප් තියෙනවා. හරිද? එහෙම නැත්නම් සිලෙක්ෂන් තියෙනවා. එක්ක ওই දෙක මික්ස් වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්න දෙක තුනක් අහනවා හැමදාම. හරිද? පේනව නේද රටාව? හරි. ඊට පස්සේ බොහෝ දුරට ඇරේ එකක් අහන්න ඉඩ කඩක් තියෙනවා. ඇරේ එකක් දැන් අපිට මේ 23 වගේ නම් අහලා නැහැ. හරි. ඊට පස්සේ අනේ මේ වගේ ප්‍රශ්නිකුත් හැමදාම අහලා තියෙනවා. පේනවද? මේ 29 වගේ ප්‍රශ්නයක් හැමදාම අහලා තියෙනවා. හරි. ඒ කියන්නේ ඔය මේ ක්‍රමලේඛන භාෂාවේ ඉතිහාසය සහ ওই පරිණාමය සම්බන්ධ දේවල් ටික. ඉතින් ඒක මොනවා ඇහුවත් අහන්න වෙන්නේ අර මම උගන්වපු ටිකෙන්ම විතරයි ඈ. හරි. රයිට්. ඊට පස්සේ හරි. අපි එමු මොකද්ද ප්‍රශ්නේ? හොඳ.
පියමු ඩේටාබේස් ප්‍රශ්නෙට. හරි ඩේටාබේස් ප්‍රශ්නේ මම ඔහොම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. අපි 23 පටන් ගමු ඩේටාබේස් ප්‍රශ්නේ. 20 23 මෙන්න ඩේටාබේස් ප්‍රශ්න. හරි 19 සිට 22 තෙක් පිළිතුරු සැපයීමට බස් ආසන වෙන් කිරීම පද්ධතියක් සඳහා නිර්මාණය වූ පහත අඩ වශයෙන් පෙන්වා ඇති දත්ත සමුදා වගු හතර සලකන්න. හරි මොනවද වගු හතර? වගු හතරක් තියෙනවා ඈ. හරි වගු හතරක් තියෙනවා. මොනවද? බස් ස්ටේෂන් බස් නැවතුම් ස්ථානයට අදාළ වගුව. හරි රූට් ගමන් මගට අදාළ වගුව. හරි ඊට පස්සේ රූට් ඉන්ස්ටන්ස් ගමන් මගගේ එක් අවස්ථාවක් කියලා වගුවක් තියෙනවා. හරි සීට් රිසර්වේෂන් කියලා වගුවක් තියෙනවා. හරි මගීන් විසින් ආසන වෙන් කිරීම කියලා වගුවක් තියෙනවා. හරිනේ රයිට් රයිට් එතකොට පළවෙනිටම අහන රූට් වගුවේ ප්‍රාථමික අතුර සඳහා වඩාත් උචිත කුමක්ද? හරි රූට් වගුව. රූට් කියන්නේ ගමන් මග කියන එක. කියන වගුව. මේක සටහනක් දීලා තිනවා ගමන් මගක් රූට් කෝඩ් මගින් හඳුනා ගැනීම. මෙන්න දීලා තියෙනවා රූට් කෝඩ් මගින් හඳුනා ගැනීම. හරි. නිකන් පොඩි ඉඟියක් දීලා තියෙනවා. හරි. එකම බස් නැවතුම් ස්ථානයෙන් ගමන් මං කිහිපයක් ආරම්භ විය හැකි අතර මෙන්න රිලේෂන්ෂිප් එකක් අයත් කියනවා මම මෙයාලව පැහැදිලි කරා එසේ එකේදී. හරි. එකම බස් නැවතුම් ස්ථානයෙන් ගමන් මං කිහිපයක් one to many ආරම්භ විය හැකි අතර ගමන් මං කිහිපයක් එකම බස් නැවතුමෙන්ද නිමවිය හැකියි. වැරදුනා. එකකින් මේ මොකද්ද? එක බස් නැවතුම් ස්ථානයකින් ගමන් මං කිහිපයක් පටන් ගන්න පුළුවන් වගේම තමයි ගමන් මං කිහිපයක් එකම බස් නැවතුම් මේ පොළනොත් නිම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ many to many. හරි. right many to many. හරි. root code තමයිලු ප්‍රාථමික අතුර. මේ ඔව් ප්‍රාථමික අතුර තමයි ඉතින් root code නේ. හරි. root වගේ ප්‍රාථමික අතුර සඳහා වඩාත් උචිත කුමක්ද? හරි. root code තමයි නේ ගන්න වෙන්නේ. හරි. මෙන්න මේකෙන් ගන්න පුළුවන් අපිට කෙලින්. හරි root code. ඔව් root code අවුලක් නැහැ. හරි. right ඊට පස්සේ සීට් රිසර්වේෂන් වගේ ප්‍රාථමික අතුර සඳහා වඩාත් උචිත කුමක්ද? සීට් රිසර්වේෂන්. හරි සීට් රිසර්වේෂන් මෙන්න තියෙනවා සීට් රිසර්වේෂන්. හරිද? මගීන් විසින් ආසන වෙන් කිරීම. හරි මගීන් විසින් ආසන වෙන් කිරීම. රයිට් මේකේ අපෙන් අහන්නේ කවුද? ප්‍රාථමික අතුර. හරි ප්‍රාථමික අතුර. හරි ඒකේ සටහනක් දීලා දෙනවා සීට් නම්බර් මගින් ආසනයක් අනන්‍යව හඳුනා ගැනීම. හරි සීට් නම්බර් එකක් තියෙන්නේ මේ ආසනයක් අනන්‍යව හඳුනා ගන්න. හරිනේ හැබැයි මෙතනදී මොකද වෙලා තියෙන්නේ? සීට් නම්බර් කියන එක රිපීට් වෙලා තියෙනවා. එහෙනම් මෙයාව තනියෙන් ගන්න පුළුවන්ද? බෑ නේද? තනියෙන් ගන්න බෑ නේද? ඇයි? මේ රෙකෝඩ් එකේ මේ ෆීල්ඩ් එකේ මේ ශේෂ්ත්‍රයේ රෙකෝඩ් රිපීට් වෙලා එක කෙනෙක් කෙනා නැවත නැවත පාවිච්චි වෙලා. එතකොට එයාව තනියෙන් ගත්තොත් හරියන්නේ නැහැ. හරිනේ? එයාව තනියෙන් ගත්තොත් හරියන්නේ නැහැ. හරි. දැන් මොකද කරන්න වෙන්නේ? හරි උත්තර දිහා බලමු. රූට් කෝඩ් කියන්නේ කවුද? රූට් කෝඩ් කියලා කියන්නේ බං රූට් එකේ ප්‍රාථමික අතුරනේ. එතකොට මෙයා ඇවිල්ලා ෆොරින් කී එකක් ඇත්තම කතාව කිව්වොත් රූට් කෝඩ් කෙනෙක් කියන. මෙයා ඇවිල්ලා ෆොරින් කී එක. හරි ප්‍රාථමික මේ කවුද? ආගන්තුකේ අතුර. හරි දැන් මෙයා ඇවිල්ලා මේකේ ප්‍රාථමික අතුර ප්‍රයිමරි කී. හරි ප්‍රයිමරි කී. හරිනේ? හරි. එතකොට රූට් කෝඩ් හරියන්නේ නැහැ.
රූට් කෝඩ් ප්ලස් ඩේට්. රූට් කෝඩ් ප්ලස් ඩේට් හරියන්නේ නෑනේ. සීට් නම් එක අනිවාර්යෙන් ඉන්න එපයි. එතකොට එයා හරියන්නේත් නෑ. හරි. රයිට්. ඊට පස්සේ රූට් කෝඩ් ප්ලස් සීට් නම්බර්. හරි. සීට් නම්බර් කියන එක නම් හරි. සීට් නම්බර් කියන එක නම් හරි. හරි. රූට් කෝඩ් ප්ලස් සීට් නම්බර් නිකන් හරිත් වගේ උත්තරේ. හරි. මේ දෙන්නම තනියෙන් ඇලුවොත් 1 සීට් නම්බර් එක 1 කියන එක්කෙනා අයගවත් රිපීට් වෙලා නැහැ. 1 2 කියන එක්කෙනා තමයි ඉන්නේ අය. ඊට පස්සේ 2 1 කියන එක්කෙනා ඉන්නවා. හරි. ඊට පස්සේ රූට් කෝඩ් ප්ලස් ඩේට් ප්ලස් සීට් නම්බර්. මොකද කියන්නේ? හ්ම් මොකද කියන්නේ? හ්ම් මීට කලින් හරි ප්‍රශ්නේ හරියට කිව්වොත් මම මේ දැන් නිකන් දැක්කේ ඈ. හරි. අනේ මේවා කලින් ප්ලෑන් කරලා වෙලා හදන ගණන් නෙමෙයි ඈ. හරි. මම මේක දැන් දැක්කේ ප්‍රශ්නේ හරියට කියවන්න මගේ අතිනුත් වෙච්ච වැරද්දක්. හරි. ප්‍රශ්නේ හරියට කියවන්න මොකක්ද දන්නවද අවුල? මේ දිනකට එක් ගමන් මගක එක් ගමනක් පමණක් ඇති බව උපකල්පනය කරන්න. මෙන්න වැඩේ. හරිද? ඒ කියන්නේ දවසකට ළමයි. හරිද? ඩේට් කියන එකයි කියන්නේ. දවසකට එක ගමන් මගක එක රූට් එක යන්නේ එක ගමනයි. හරි. එක ගමනයි යන්නේ. හරි. දවසකට එක ගමන් මගක යන්නේ එක ගමනයි. තේරුණා නේද? හරි. දවසකට එක ගමන් මගක යන්නේ එක ගමනයි නම් මට කියන්නකෝ එක ගමන් මගක් කියන රූට් කෝඩ් එක නේ අපි අඳුරගන්නේ. මෙන්න මේ 1 කියන එක්කෙනා. හරිද? මෙන්න මේ 1 කියන එක්කෙනාට හරිද? ඒ දවසේ මෙන්න මේ පළවෙනි සීට් එක කවදාවත් අය පල්ලෙහායින් එන්න පුළුවන්ද? මොකද දවසකට යන්නේ එක ගමන් මගක එක ගමනයි. හරිද? එතකොට රූට් කෝඩ් එක මේ 1 කියන එකේ බස් එක යන්නේ එක පාරයි. එතකොට සීට් නම්බර් එකේ ඉන්න පුළුවන් එක පාරයි ඉන්න පුළුවන්. හරිද? ඌ බුක් කරාම එතන ඌ විතරයි ඉන්න පුළුවන්. මොකද යන්නෙත් එක පාරයි. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනි. හරිද? ඔයාට තේරෙන්න ඕනි. ඔන්න ඔය 1 කියන එක්කිනාගේ සීට් නම්බර් එක කියන එක ආය පාරක් එන්න පුළුවන් වෙන දවසක නේද? වෙන දවසක එන්න පුළුවන් නේද? ආ. එතකොට මට කියන්නකො රූට් කෝඩ් එකයි සීට් නම්බර් එකයි විතරක් ඇල්ලුවොත් හරියනවද? නෑ. මොකද දවස වෙනස් වුණොත් හරිද? ඔන්න ඔය රූට් කෝඩ් එකේම වෙන සීට් ඒ සීට් නම්බර් එකේම වෙන දවසක හරි වෙන දවසක ඔන්න ඔය කියන 1 කියන එක එන්න පුළුවන් අය. හරිද? මං කියන එක තේරුම් ගන්නකො. මෙන්න මේ 1 හරි 1 කියන එක්කෙනා හරිද? මෙන්න මේ 1 කියන එක්කෙනා මෙන්න මේ පාටක් දාන්න පුළුවන්ද? හරි. හරි. මෙන්න මේ 1 කියන එක්කෙනා සීට් නම්බර් එක යටතේම ඒ රූට් එකේම අපි හිතමු නිකන්. හරි. 2යි හරි 7යි හරි මේ 20යි 24 ඔන්න ඔය දවසෙත් එන්න පුළුවන්. ඔයා හිතන්නකෝ ඔයා අල්ලන්නේ රූට් කෝඩ් එක සීට් නම්බර් එකයි විතරයි කියලා. හරි. දැන් එතකොට මේ මැද ඉන්න එක්කෙනා අමතක කරන්නකෝ. මෙයා නැහැ කියලා හිතන්නකෝ. මෙයා අමතක කරන්නකෝ. එහෙම වුණොත් රූට් කෝඩ් එකයි සීට් නම්බර් එකයි විතරක් ඇල්ලුවොත් මොකද වෙන්නේ? මේ 1 මේ අයෙත් ඇවිල්ලා දෙනවා 1 හැබැයි ඔයා මේ තුනම ඇල්ලුවොත් මොකද වෙන්නේ? හරි. රූට් කෝඩ් එකයි ඩේට් එකයි සීට් නම්බර් එකයි තුනම ඇල්ලුවොත් මොකද වෙන්නේ? මෙන්න 1 7යි 2024 1. ඒකයි කවදාවත් මේ මොකද්ද රිපීට් වෙන්නේ නැහැ. ඇයි දවසකට යන්නේ එක රූට් එක ගමනයි. හරිනේ? අය රිපීට් වෙන්නේ නැහැ. අය එනවනම් මෙන්න මෙහෙම තමයි එන්න ඕන. ඒ හින්දා මොකද්ද ප්‍රාථමික අතුරට හොඳ සීට් රිසර්වේෂන් කියන වගුවේ? රූට් කෝඩ් එකයි හරි ඩේට් එකයි සීට් නම්බර් එකයි කියන තුනම. හරිනේ? රයිට්. මෙම දත්ත සමුදායේ ආගන්තුක අතුරක් වන්නේ කුමක්ද? හරි. ආගන්තුක අතුරු එකක් අපි අඳුරගත්තා. හරි රූට් කෝඩ් එක. හරි රූට් කෝඩ් එක අඳුරගත්තා. හැබැයි අපි බලමු උත්තරත් එක්ක. බස් ස්ටේෂන් වගුවේ බස් ස්ටේෂන් කෝඩ්. බස් ස්ටේෂන් වගුවකෝ
බස් ස්ටේෂන් වගේ බස් ස්ටේෂන් කෝඩ් කියලා කියන ළමයි ඒක ඇවිල්ලා ප්‍රයිමරි කී එකක් නේ. බස් ස්ටේෂන් කෝඩ් එක කියන්නේ බස් ස්ටේෂන් වගේ බස් ස්ටේෂන් එකේ කොළඹ කෝඩ් එක එකක්, ගාල්ලේ කෝඩ් එක එකක්, ජැෆ්නාවල එකක්. හරි? රයිට්. එතකොට ඒක ඇවිල්ලා ප්‍රාථමික අතුරක්. ඒක හරියන්නේ නැහැ. රූට් ඉන්ස්ටන්ස් වගේ ඩේට් එක. රූට් ඉන්ස්ටන්ස් වගේ මෙන්න රූට් ඉන්ස්ටන්ස් හරි ඩේට් එක. හරි ඩේට් එක. ඒකෙම තියමුකෝ. සීට් රිසර්වේෂන් වගේ සීට් නම්බර් එක. සීට් රිසර්වේෂන් වගේ සීට් නම්බර් එක. සීට් නම්බර් එක ඇවිල්ලා මේ පැහැදිලිව කියලා තියෙනවා. ආසනයක් අනන්‍යව හඳුර ගන්න තමයිලු සීට් නම්බර් එක පාවිච්චි කරන්නේ. නෑ ඒක හරියන්නේත් නෑ. මෙයා හරියන්නේත් නෑ. හරි. මෙයා හරියන්නේත් නෑ. රූට් වගේ to bus station code. රූට් වගේ to bus station code. from bus station code කියලා කියන්නේ මෙයා යන්නේ මේ W1 කියන කෝඩ් එක තියෙන බස් ස්ටේෂන් එකේ. ඒ කියන්නේ මෙන්න මේ කොළඹ කියන එකෙනාගෙන් තමයි යන්නේ. කොළඹ වල ඉඳලා මෙයා යන්නේ N1 කියන බස් ස්ටේෂන් කෝඩ් එක තියෙන තැනට. හරි? N1 ජැෆ්නා වලට. මෙයා යන්නේ කොළඹ වල ඉඳලා ජැෆ්නා වලට. හරි? මෙයා ප්‍රාථමික අතුරක් මේ කවුද? මෙයා ආගන්තුක අතුරක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? හරිද? මෙයා ආගන්තුක අතුරක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මෙයා තව එක්ක මොනව වෙන්න ඕනේද? ප්‍රාථමික අතුරක් වෙන්න ඕනේ. නේද? එතකොට මේක හරියන්නේ නෑ. හරි? ඒක හරියන්නේ නෑ. එහෙනම් හරි? එහෙනම් මොකද තත්ත්වය? මෙන්න උත්තරය හම්බෙනවා. root instance වගේ date කියන එක තමයි ළමයි අපිට ගන්න වෙන්නේ. කවුරු විදියටද? කවුරු විදියටද? මේ foreign කීයක් ආගන්තුක අතුරක් විදිහට තේරෙන්න ඇති කියලා විශ්වාස කරනවා අම්මට සිට. හරි? තේරුණානේ? right. ඔන්නව තමයි එන්නේ. හරි? right. ඊට පස්සේ මේක නෙමෙයිනේ. හරි. දර මෙන්න මේක. අනේ ඒක හරි නේ. හරි. 22 සෑම ගමන් මගකටම විස්තරයක්. හරි? උදාහරණයක් දීලා තියෙනවා. එක කියන ගමන් මගට කුරුණෑගල අනුරාධපුර වවුනියා ලෙස එකතු කිරීමට තීරණය වූයේ නම් එම ශේෂ්ත්‍රය කුමන වගුවට එකතු කළ යුතු වේද? හරි. සෑම ගමන් මගටම. හරි. රූට් මෙන්න රූට් කියන එක දිහා බලන්න. හරි? මොකද කියන්නේ? සෑම ගමන් මගටම විස්තරයක් එකතු කිරීමට තීරණය වුණා. හරි? විස්තරයක් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ රූට් කියන එකට හරි? එන උදාහරණයක් විදිහට එක කියන එක්කිනාට එක කියන එක්කිනා යන්නේ කුරුණෑගල අනුරාධපුර වවුනියා විදිහට හදන්න ඕනේ. හරිද? ඉතින් ඒක හදන්න වෙන්නේ කොහෙද? කොහෙද? කොහෙද හදන්නේ? එක කියන එක්කිනා හරිද? ඒ රූට් කෝඩ් එක ඇවිල්ලා කුරුණෑගල අනුරාධපුර වවුනියා. તો රූට් එකේනේ හදන්න ඕනේ. රූට් කියන එකේනේ හදන්න ඕනේ. හරි? රූට් කියන එක තමයි අපිට හදන්න වෙන්නේ. එතකොට අපිට හදන්න පුළුවන් එක කියන එක නෑනේ කුරුණෑගල අනුරාධපුර වවුනියා. හරි? දෙක කියන එක නෑනේ තව කොහෙට. ඒ විදිහට හදන්න පුළුවන්. නේ? එහෙනම් මොකද්ද? රූට් තමයි වගුව. හරි. රූට් තමයි වගුව. ඉතින් ඔන්න ඔච්චරයි 23. හරි? 23 ඔන්න ඔච්චරයි. තේරුම් ගන්න තිබ්බ ප්‍රශ්නයක් විතර මම නම් දකින්නේ මෙන්න මෙයා විතරයි. කවුද? මෙන්න මෙයා 20 වෙනි ප්‍රශ්නේ විතරයි. හරි? චුට්ටක් හිතුවොත් තේරුම් ගන්න පුළුවන්. 20 වෙනි ප්‍රශ්නේ. හරිනේ? හරි. එල්ල. 20 24ට එනවා අපි. 24 ගාන ඊට වඩා ටිකක් පහළ මට්ටමේ නම් තියෙන අපි පොඩ්ඩක් ස්කිප් කරලා යන්නේ. දැන් වෙලාවත් එන්න ලඟ වෙනවා. හරි. රයිට්. ලේසි වගේ. හරි. හරි. ප්‍රශ්නාංග 17 සිට 19 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පොත් සාප්පුවක පොත් මිලදී ගැනීම සහ සැපයීම්කරුවන්ගේ විස්තර ගබඩා කිරීමට භාවිත කරන ලද පහත දක්වා ඇති දත්ත සමුදා වගු සලකන්න. හරි? මොනවද ටේබල්ස් තුන? බුක් කියලා ටේබල් එකක් තියෙනවා.
purchase කියලා ටේබල් එකක් තියෙනවා. ඊට පස්සේ supply කියලා ටේබල් එකක් තියෙනවා. හරි. සටහනක් දීලා තියෙනවා නේ. ඔය සටහන් එහෙම නම් කියවන්න ඕනේ. ඒක ඉරි ගහගෙන හරි තියාගන්න. පොත් සාප්පුව සැපයීම් කරුවන්ගේ පොත් මිලදීගෙන ඒවා පාරිභෝගිකයන්ට අලෙවි කරයි. හරි. එකම පොත වෙනස් වූ මිල ගණන් වලට සැපයීම් කරුවන් කිහිප දෙනෙකුගෙන් මිලට ගත හැකිය. එකම පොත හරිද? එකම පොත. හරි දැන් උදාහරණයක් විදිහට මේ බුක් ලෝගෝ බැලුවොත් Python for beginners කියන එක හරිද? මේ අලෙවි කරුවන් කිහිප දෙනෙක් හරිද? ඒ කියන්නේ සැපයීම් කරුවන් කිහිප දෙනෙක් එක එක ගණන් වලට විකුණන්න පුළුවන් කියලා හිතන්නලු. හරි? එකම පොත ඈ. හරි. රයිට්. හරිනේ? හරි. ඒ කියන්නේ ඔය කියන්නේ එකම බුක් එකට හරිද ප්‍රයිසස් ගොඩක් තියෙන්න පුළුවන් කියලා කියන්නේ. මොකද විකුණන කට්ටිය විකුණන්නේ එක එක විදිහට. හරි? හරි. රයිට්. එතකොට පර්චේස් වගුවේ ප්‍රාථමික අතුර. පර්චේස් වගුවේ ප්‍රාථමික අතුර මෙන්න පර්චේස්. පර්චේස් වගුවේ ප්‍රාථමික අතුර කවුද? බුක් ID වෙන්න බෑ. බුක් ID අනිවාර්යයෙන්ම කාගේද? බුක් කියන එකේ. නැතත් මේක මේ රෙකෝඩ් රිපීට් වෙලා තියෙනවා. එතකොට ඒක හරියන්නේ නැහැ. හරි? රයිට්. එතකොට මේ ඇවිල්ලා ෆොරින් කී එකක් ඩෙෆිනිට්ලි. හරි? ෆොරින් කී. හරි? ෆොරින් කී. ඊට පස්සේ හරි සප්ලයර් ID. හරි. සප්ලයර් ID කියන එක කෙනා මේ සප්ලයර් කියන මගු වෙන්නේ ළමයි. හරි. එතකොට මෙයත් ඇවිල්ලා අනිවාර්යෙන් ෆොරින් කී එක. හරි. සප්ලයර් කියන මගුවේ තමයි සප්ලයර් ID. හරි. අපෙන් අහන්නේ මොකද්ද? ප්‍රාථමික අතුරට. හරි. එතකොට ඒක හරියන්නේ නැහැ. එතකොට දෙවෙනි උත්තරේ හරියන්නේ නැහැ. හරි. දෙවෙනි උත්තරේ හරියන්නේ නැහැ. තුන්වෙනි උත්තරේ බුක් ID ප්ලස් සප්ලයි ID. හරි. බුක් ID එක සප්ලයි ID එක එකතු කරලා බලුවොත් මොකද වෙන්නේ? බුක් 001 සබ් 001. හරි. එයා එන්න පුළුවන්ද? එකම පොත. හරිද? එකම සප්ලයර් එක එක ගණන් වල විකුණනවද? නෑ නෑ නෑ. එහෙම කියන්නේ එකම පොත හරිද? වෙනස් අලෙවිකරුවන්. හරි දැන් උදාහරණයක් විදිහට මේ B003 කියන පොත. ඒ කියන්නේ නිකන් ඩේටාබේස් කියන පොත. හරිද? සප්ලයර් 003 කෙනෙක් නෑ සප්ලයර් 001 කෙනෙක් නෑ විකුණලා තියෙන ගණන් දෙකකට. මේ එකෙක් 800ට අනිත් එක 810ට. හැබැයි එකම පොත එකම අලෙවිකරුවන් ගණන් දෙකකට විකුණනවද? එහෙම නෑ. එහෙනම් මේ දෙන්න එකතු වුණොත් මොකද තත්ත්වේ? මේ දෙන්න එකතු වුණොත් හරි මේ දෙන්න එකතු වුණොත් අය මේ දෙන්නම රිපීට් වෙන්න පුළුවන්ද? හ්ම් පුළුවන් නේ ඇත්ත පුළුවන්. හරි. දැන් කොහොමද රිපීට් වෙන්න පුළුවන් වෙන්නේ? දැන් ඔයා හිතන්න මෙහෙම. හරි. මම කියන්නවා නිකන් B001. හරි. ඊට පස්සේ සප්ලයි ID එක දානවා SUP. හරි. SUP 001. හරි. එයා පර්චේසින් ප්‍රයිස් එක සෝරි එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්න බෑනේ. එකම පොත අර මං කලින් කියපු තර්කය හරි ඈ. අයියෝ මේ මට පිස්සු. එකම පොත එකම සප්ලයි එක එක ගණන් වල විකුණන්නේ නේ. එතකොට මොකද වෙන්නේ? බුක් ID එකයි පර්චේසින් ප්‍රයිස් එකයි. එකම පොතට දැන් මේ මෙතන ගත්තොත් හරිද? බුක් ID එකයි පර්චේසින් ප්‍රයිස් එක ගත්තොත් හරි. මේ එකම පොත මේ එකම පොත පර්චේසින් ප්‍රයිස් එක 800යි. මේ එකම පොත පර්චේසින් ප්‍රයිස් එක 810යි. නේද? එතකොට එයා ආයේ වෙනස් වෙන විදියක් කියන්නේ මේ දෙන්නම ආයේ කොහෙවත් තියෙන විදියක් නෑ B003 කියන එක න 800 කියලා ආයේ කොහෙවත් තියෙන විදියක් නෑ. නේද? එතකොට එයාගේ රිපීට් මේ මොනවාද රෙකෝඩ් රිපීට් වෙන විදියක් නැහැ. දැන් මේක බැලුවොත් එහෙනම් මොකද වෙන්නේ? බුක් ID ප්ලස් සප්ලයි ID කියන එක. හරිද? දැන් ඔයා හිතන්නකෝ නේ උදාහරණයක් විදිහට මෙහෙම. හරි? B001 හරි? B001 ඊට පස්සේ අපි හිතමු නිකන් සබ් හරිද?
002 වෙන සප්ලයි කෙනෙක්. හරි වෙන සප්ලයි කෙනෙක් මේ අපි හිතමු මේ පොත නිකන් විකුණනවා 750යි. හරි දැන් හරිද මේ Python for beginners කියන පොත හරිද සප්ලයර් 1 විකුණන්නේ 700ට සප්ලයර් 2 විකුණන්නේ 750ට. හරි දැන් මේකේ උත්තරේ තියෙන්නේ book ID plus supplier ID. මේ බලන්න book ID plus supplier ID. book ID plus supplier ID කියන එක කෙනෙක් අය එන්න පුළුවන්ද? දැන් ඔයා හිතන්නකෝ මෙහෙම එන්න පුළුවන්ද අය පාරක්? හරිද? මේ බලන්නකෝ මේ B001 කියලා ඇවිල්ලා හරිද? මේකම නිකන් sub 002 කියලාම ඇවිල්ලා හරිද? මේක නිකන් අපි හිතමු මේ 800යි. මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න බෑ නේ. මෙහෙම වෙන්නේ කොහොමද? හරි? මෙහෙම වෙන්නේ කොහොමද? දැන් මේ පොත හරිද? ඌ 750ටත් විකුණලා ඌම මේ පොත 800ට විකුණනවා. එහෙම වෙන්නේ නෑ. වෙනස් වෙන්නේ කොහොමද? එකම පොත සැපයුම් කරුවන් එක එක උන් විකුණනවා. හරි? දැන් මේ තියෙන B001 supplier 1 කෙනෙක් කෙනා 700යි. B001 supplier 2 කෙනෙක් කෙනා 750යි. අන්න ඒ වගේ වෙන්න පුළුවන්. හරි? ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ තීරු දෙක අය පාරක් එන්න විදිහක් නෑ එකම විදිහට. එන්න විදිහක් නෑ එකම විදිහට. හරි? එතකොට මෙන්න මෙයාව තමයි ළමයි ගන්න පුළුවන් වෙන්නේ අපිට උත්තරේ විදිහට. හරි? දැන් ඔයා මේක හිතන්න book ID purchasing price. හරි? මම නිකන් මෙහෙම ගන්නවා. හරි? මම චුට්ටක් මෙහෙම පැහැදිලි කරන්න ඕන දේවල් ඈ. හරි. මම ගන්නවා නිකන් B002 හරිද? B002 හරි? හරිද? හරි. නැත්තම් අපි ගමු හරි B004 හරි B004 හරි sub 001 හරි හරිද මේ නැත්නම් මෙහෙම ගමු B001 හරි supplier 2 700 මේවා චුට්ට තේරුම් ගන්න ඕනේ ඈ 700 හරි මෙහෙම තියෙනවා කියලා හිතන්නකො ඔහොම එක්කුත් තියෙනවා supplier 2 තියෙනවනේ supplier නිකන් අපි ගමු 4 හරි supplier 4 හරි supplier 4 ඔහොම තියෙනවා හරි දැන් ඔයා හිතන්නකො book ID එකයි purchasing price එකයි ගන්නවා හරි මෙන්න book ID එක හරි මෙන්න purchasing price එක හරි ඔයා හිතන්නකො දැන් මේ දෙන්න විතරයි ඈ මෙන්න බලන්න B001 700යි මෙන්න B001 700 කියලා අය පාරක් එන්න possibility එකක් තියෙනවා වෙන supplier කෙනෙක් හරිද මේ පොත ඒ ගානට විකුණන්න පුළුවන් නේද වෙන supplier කෙනෙක් මේ පොත ඒ කියන්නේ වෙන supplier කෙනෙක් මේ පොත ඒ ගානට විකුණන්න පුළුවන් වෙන්න පුළුවන් හරි එකම පොත වෙනස් වූ මිල ගණන් වල සැපයීම් කරන කිහිප දෙනෙකුගෙන් මිලට ගත හැකිය හරිනේ අන්න ඒකයි එතකොට B001 කියන පොත supplier 4ත් විකුණන්න පුළුවන් 700ට හරි supplier 1ත් විකුණන්න පුළුවන් 700ට හැබැයි මේ දෙන වැල්ලුවත් අපිට අඳුර ගන්න බෑ හරි මේ දෙන්න වැල්ලුවත් මේ දෙන්න මේ විදිහට රිපීට් වෙන්න පුළුවන් අන්න ඒකයි මම ඔය කිව්වේ හරි වටේ ගියා වැටිද මන්දා හරි රයිට් හරි එතකොට උත්තරේ වෙන්න ඕනේ මේක book ID එකයි supply ID කියන එකයි අය පාරක් මේ දෙන්නව කොහෙවත් මේ දෙන්නව නම් එකම supplier යටතේ එකම පොත කියන එක අය එන්න බෑ එයා රිපීට් වෙන්න බෑ හරිනේ හරි මෙම දත්ත සමුදාය ආගන්තුක අතුරක් වන්නේ කුමක්ද අපි එක ආගන්තුක අතුරක් හොයාගත්තා මේ දෙන්නෙක් හොයාගත්තා හරිද මේ දෙන්න තමයි ආගන්තුක අතුරු දෙකක් වෙලා තියෙන්නේ හරි book ඔගුවේ book ID වැරදි book ඔගුවේ selling price නෑ වැරදි හරි purchase ඔගුවේ supplier ID නම් වෙන්න පුළුවන් මේ foreign කීයක් වෙලා තියෙන්නේ කාගෙන්ද ඇවිල්ලා තියෙන්නේ
මේ සප්ලයි වගේ සප්ලයි ID එක. එයා ප්‍රයිමරි කී එකක් මේ වගුවට දාලා. හැබැයි මේ වගේ එයා ෆොරින් කී එකක් වඩ පත් වෙනවා. නේද? එහෙනම් මෙන්න මේක හරි. හරි. මෙන්න මේක හරි. ෆොරින් කී එකක් ළමයි පස්සේ වෙන්න පුළුවන් ඈ. කම්පොසයිට් ප්‍රයිමරි කී එකක්. ඒත් කම්පොසයිට්. ඒ කියන්නේ සංයුක්ත ප්‍රාථමික අතුරක්ම තමයි වෙන්න ඕනේ ඈ. හරිද? එයා මේකෙත් වෙල ප්‍රාථමික අතුරක් වෙලා තනි. හරිද? මේකෙත් ප්‍රාථමික අතුරක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. හරි? වෙනවා නම් එක්ක සංයුක්ත ප්‍රාථමික අතුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් එයා ෆොරින් කී එක. හරිනේ? හරි. රයිට්. හරි. පොත් සාප්පුව කොළඹ පිහිටා ඇති නව සැපයුම්කරුවන්ගේ හරි ඔන්න සබ් 005 ඩේටාබේස් ඩේටාබේස් 0 to hero පොත මිලට ගනි. හරි. හරිනේ. රයිට්. පොතෙහි සාමාන්‍ය මිලටම අලෙවි කෙරේ. හරි. පොත දැන් මේ බලන්න මොකද්ද ගන්නවා කියන පොත ඩේටාබේස් 0 to hero ඩේටාබේස් 0 to hero. ඒ කියන්නේ මෙන්න මේ බුක් ID එක යටතේ තියෙන මෙන්න මේ පොත 900ට තියෙන මෙන්න මේ පොත ඒ ගානටම ගන්න ඕන. හරි මේ විකුණනවලු 900ටම විකුණනවා. එම අවශ්‍යතාවය සඳහා කුමන වගු යාවත් කාලීන කළ යුතුද? හරි. පළවෙනි එක තමයි අලුත් සප්ලයර් කෙනෙක් ඇවිල්ලා තියෙනවා. හරිද? එහෙනම් අනිවාර්යෙන් සප්ලයර් මොකද අලුත් ID එකක් තියෙනවනේ. එහෙනම් අනිවාර්යෙන් මොකද වෙන්න ඕනි? සප්ලයර් කියන ටේබල් එක අනිවාර්යෙන්ම අප්ඩේට් වෙන්න ඕන. සප්ලයර් කියන ටේබල් එක අනිවාර්යෙන්ම අප්ඩේට් වෙන්න ඕන. සප්ලයර් නැතිව දැන් අයින් කරලා දාන්න. හරි. පර්චේස් හරිද? බුක් සහ පර්චේස් මේවා හරියන්නේ නැහැ. හරි. දැන් මෙන්න මේ උත්තර දෙක විතරයි. හරි. දැන් මොකද වෙන්නේ? පොතක් විකුණනවා. සප්ලයර් කෙනෙක් පොතක් විකුණනවා කියන එක දැනගන්නේ මේ වගුවෙන්ද මේ වගුවෙන්ද මේ වගුවෙන්ද? මෙන්න මේ පර්චේස් කියන වගුවෙන් නේද ළමයි? මෙන්න පොත මෙන්න විකුණන එක. හරිද? මෙන්න ඌ විකුණන ගාන. දැන් මොකද කියන්නේ? මෙයා database 0 to hero. ඒ කියන්නේ B003 කියන එක කෙනා. හරි. මම එයා නිකන් ලියා ගන්න. මෙයා මොකද කරන්නේ? B003 කියන පොත හරිද? සප්ලයර් 5 කියන එක කෙනා හරි. එයා සාමාන්‍ය මිලටම විකුණනවා. මෙන්න සාමාන්‍ය 900. ඔන්න. එහෙනම් මොනවද වගු දෙක? සප්ලයර් විතරක් මේ අප්ඩේට් වෙලා හරියනවද? නෑ. සප්ලයර්ට අමතරව පර්චේස් කියන වගුවත් අනිවාර්යයෙන්ම අප්ඩේට් විය යුතුයි. හරි. එහෙනම් මෙන්න උත්තරේ. හරි. ඔන්න උත්තරේ. රයිට්. ඊට පස්සේ දත්ත සමුදාය යතුරු සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වේද? හරි. වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීමට ප්‍රාථමික අතුරු භාවිත කරේ. හරි. හරි. වගුවක රෙකෝඩ් අනන්‍යව හඳුනා ගන්න අපි පාවිච්චි කරන්නේ ප්‍රාථමික අතුරු තමයි. යම් වගුවක ආගන්තුක අතුරක් යන වෙනත් වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිත කරන ශේත්‍රික හරි. එක වගුවක ආගන්තුක අතුරක් තවත් වගුවක අනිවාර්යයෙන්ම ප්‍රාථමික අතුරක් විය යුතුමයි. හරි. දෙවෙනි එකත් හරි. රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න සංයුක්ත අතුර ශේෂ්ත්‍ර දෙකක් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත වේ. හරියටම හරි. හරිනේ. රයිට්. එහෙනම් ABC සියල්ලම තමයි උත්තර වෙන්න ඕන. හරි. එල. හරි. ඔන්න ඩේටාබේස් ප්‍රශ්න දෙකත් හරි ඈ. හරිනේ. හරි. ඩේටාබේස් වල සාමාන්‍ය බැලු බැලමට සමානතා නම් පේන්නේ නැහැ. එන අවුරුද්දේ ප්‍රශ්න ටිකක් හරියට හිතලා බලලා ගහන්න ඕන. හරි. ඔය ප්‍රාථමික යතුරු ආගන්තුක යතුරු එහෙම හරියට අඳුරගත්තේ නැත්නම් වැඩේ අමාරුයි ඈ. හරිනේ. හරි. හරි. එල. ඊට පස්සේ මම එනවා බෝඩ් එකට. අපි මේ අවසාන වශයෙන් Excel පැත්තට එමු. හරි. දැන් රුලර් සයින් එක එහෙම කියලා දීලා තියෙන්නේ පැහැදිලිවම ලොකුවට කොහෙදීද කියලා දුන්නේ? කොහෙන්ද කියලා දුන්නේ? එසේ එකේදී කියලා දුන්නා. හරි. සෑහෙන ලස්සන පිළිවෙලට කියලා දුන්නේ. හරි. රයිට්. දැන් ඕව ඇසුරෙන් අපි නිකන් Excel ප්‍රශ්නේ බලමු. හරි. Excel ප්‍රශ්නේ බලමු. හරි. Excel ප්‍රශ්න 24 2024 Excel ප්‍රශ්න. හරි. බලගමු. 13 වෙනි ප්‍රශ්නේ ගන්නකො 2024 13 වෙනි ප්‍රශ්නේ. පැතුරුම් පතක
වලංගු තීරු නාම වන්නේ පහත කවරක්? හරි. පැතුරුම් පතක වලංගු තීරු නාම වන්නේ. ඉස්සෙල්ලාම අපි සාමාන්‍යයෙන් Excel එක හරි Excel එක මේ Excel එක හරි Excel එක සෙල් එකක් කොහොමද සාමාන්‍යයෙන් තියෙන්නේ? Excel එක කෝෂයක්. Excel එක කෝෂයක් කොහොමද තියෙන්නේ සාමාන්‍යයෙන්? හරි. මම නිකන් මෙහෙම ගත්තොත් මේ කවුද? පේලියද තීරුවද? ඔව්. මේ තියෙන්නේ තීරුව. කොලම්. මේ තියෙන්නේ තීරුව. හරි. මූ තමයි පේලිය. රෝ. හරි. පේලිය. මෙයා තමයි පේලිය. හරි. මෙයා තමයි තීරුව. අපි තීරුවක් අංක මේ තීරුවක් පෙන්වන්නේ කොහොමද? ඉලක්කම් වලින්. සෝරි. අංක වලින්. ඉංග්‍රීසි අකුරු වලින්. අංක වලින් නෙමෙයි. අකුරු වලින්. ඉංග්‍රීසි අකුරු වලින්. හරි. පේලියක් කොහොමද පෙන්වන්නේ? ඉලක්කම් වලින් නේ. හරි. 1 2 3 4 5 ආදි වශයෙන්. හරි. මෙයා ABCD ඒ විදිහට. right. එතකොට අපෙන් අහන්නේ දැන් වලංගු තීරු නාම වන්නේ පහත කවරක්ද? හරි. right. පළවෙනි එකේ මොකද්ද? BZ වෙන්න බෑනේ. හරි. පුරු දෙකක් තියෙන්න බෑනේ. ආ. හරි. ඊට පස්සේ A4 කියලා නම් තියෙන්න පුළුවන්. හරි. ඊට 3 රේන්ජ් එකක්. A1 to B3 තියෙන්න පුළුවන්. 4 B එහෙම තියෙන්නේ නැහැ. හරි. B නෙමෙයි මෙතන නිකන් පහ කියලාවත් තියෙන්න බෑ. හරි. තියෙනවා නම් මෙන්න මේ ස්ට්‍රක්චර් එකටම තියෙන්න ඕනේ. හරි. right. එතකොට මොකද උත්තරේ? පළවෙනි උත්තරේ වැරදි. හතරවෙනි උත්තරේ වැරදි. එහෙනම් 2 සහ 3 පමණි. උත්තරේ 4. හරි. ලේසි ඈ. right. 2 සහ 3 පමණි. හරි. 14 15 පිටුතුරු සැපීමට පහත පැතුරුම්පත් කොටස සලකන්න. චූටි කැල්ලක් දීලා තියෙන්නේ. සිසුන් 4 දෙනාගේම ප්‍රායෝගික සහ සිද්ධාන්ත ලකුණු වල අවම ලකුණ ලබා ගැනීමට පහත සඳහන් කවර ශිතයක් භාවිත කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම දැනගන්න ඕනි පාවිච්චි කරන්න ඕනි ශිතය ඇවිල්ලා මින් කියන එක. හරි? මොකද අවම ලකුණනේ. හරි. මැක්ස් කියන්නේ උපරිම ලකුණ. right. එතකොට මේ හරි හරි එල අපෙන් අහන්නේ මොකද්ද? ප්‍රැක්ටිකල් සහ තියරි. හරි? ප්‍රැක්ටිකල් සහ තියරි. අවම ලකුණුළු ගන්න ඕන. හරි. ප්‍රැක්ටිකල් වල කොහොමද අවම ලකුණු ගන්න ළමයි? ප්‍රැක්ටිකල් කොහෙද තියෙන්නේ? හරි. ඒකත් එන්න ස්ක්‍රීන් එකට. හරි. විස්සයි 24 නෙමෙයි. හරි. ප්‍රැක්ටිකල් කොහෙද තියෙන්නේ? මෙන්න ප්‍රැක්ටිකල්. මෙන්න මේ කැලේ තමයි ප්‍රැක්ටිකල් තියෙන්නේ. මෙන්න මේ කැලේ. ওই කැලේ තමයි ප්‍රැක්ටිකල්. හරි. ඒ කැලුණුත් මෙන්න මේ කැලේ. මේ ටික තමයි ප්‍රැක්ටිකල්. හරි. තියරි තියෙන්නේ කොහෙද? එතකොට මේ රේන්ජ් එක මොකද්ද? මේ පටන් ගන්න මොකෙන්ද? B2 වලින්. හරි. පටන් ගන්න මේ මෙයාගේ. හරි. B2 හරි. B2 B2 මෙන්න අවසාන සෙල් එක කවුද? B5 B5. ඒතර ඕක තමයි සෙල් රේන්ජ් එක ප්‍රැක්ටිකල් වලට අදාළව. ප්‍රැක්ටිකල් වල මේ අදාළව සෙල් රේන්ජ් එක කියලා කියන්නේ මෙන්න තියෙනවා දෙවෙනි එකේ B2 වල ඉඳලා B5. හරි. හරි. මෙයාගේ විතරක් නෙමෙයිනේ කියන්නේ. තියරි වලත් අහනවා. තියරි වල කොහොමද ගන්න? මොකද සෙල් රේන්ජ් එක තියරි වලට අදාළව? මෙන්න තියරි. මෙතනින් තමයි පටන් ගන්න. හරි. මෙන්න තියරි. මේ සෙට් එක. කවුද ස්ටාර්ටින් සෙල් එක? ස්ටාර්ටින් සෙල් එක C2 හරි C2 අවසාන එක්කෙනා
C5 C5 හරි නේද? C5. එතකොට මේ බයිල වැඩක් නෑ මෙහෙම ලියන්නේ නෑ. මෙන්න පළවෙනි රේන්ජ් එක තියෙනවා දෙවෙනි උත්තරේ. පළවෙනි රේන්ජ් එක. දැන් මෙයා හරියන්නේ නැයි. මේ මෙයාගේ අරන් තියෙන්නේ. මොකද්ද මේ B හරි හරි හරි. රයිට්. මේකත් හරිනේ. B2 to C5. මෙයා පළවෙනි රේන්ජ් එක විදිහට පළවෙනි සෙල් එක විදිහට අරන් මෙයා අවසාන සෙල් එක විදිහට අරන් මේ රේන්ජ් එක හෙව්වත් හරි. හරි. මෙයත් හරි. එක්ක එහෙම පුළුවන්. එහෙම නැත්නම් මෙයාගේ ඉස්සෙල්ලා හෙව්ව මෙන්න හරි. ඊට පස්සේ මෙයාගේ ඉස්සෙල්ලා හෙව්ව. හරිනේ. රයිට්. එක්ක කොහොම නැත්නම් මෙහෙම. ඕනි විදිය. හරි. එල. එල. හරි. හරි. ඊට පස්සේ එතකොට උත්තරේ මොකද්ද වෙන්න ඕනේ? 2 සහ 3 පමණි. මෙන්න දින උත්තරේ 2 සහ 3 පමණි. හරි. ඊට පස්සේ D2 කෝෂයට හරි D2 කෝෂයට ඔන්න ඔය කියන සූත්‍රය ඇතුළත් කර ඇති. ඇතුළත් කර එය D3ට පිටපත් කළ විට D3 හි දැක්වෙන සූත්‍රය කුමක් වේද අයියෝ? හරිනේ. මම ඔය කියලා තියෙනවා. හරි. D2ට එහා පැත්තේ තමයි D3 එහා පැත්තේ නෙමෙයි පල්ලෙහෙන් තමයි D3 තියෙන්නේ. හරි. තීරුවක් දිගේ උඩට පල්ලෙහාට යනකොට කවුද වෙනස් වෙන්නේ? පේලිය පමණයි. හරි. එහෙනම් මෙතනදී වෙනස් වෙන්න ඕනේ පේලි ටික විතරයි. සහ නොවෙනස්ව තියෙන්න ඕනේ කවුද? ඩොලර් සයින් එකට ඉස්සරහින් ඉන්න කෙනා විතරයි. එහෙම ගත්තොත් මෙන්න B කියන එක වෙනස් වෙන්නේ නැහැ. 2 කියන එක 3 වෙන්න ඕනි. එහෙනම් මේ උත්තරය හරියන්නේ නැහැ. හරි. 2 කියන එක 3 වෙන්න ඕනි. මේ C වෙන්නේ නැහැ. හරි. 2 කියන එක 3 වෙන්න ඕනි. ඊට පස්සේ මේ ඩොලර් සයින් එකට ඉස්සරහින් එක වෙනස් වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ 1 කියන එක කෙනා වෙනස් වෙන්නේ නැහැ. G කියන එක කෙනා කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. මොකද තීරුව විතරයි. හරි. මෙතන මොකද වෙන්නේ? මේ 2 කියන එක නම් 3 වෙන්න ඕනි. හරි. මෙන්න උත්තරේ 2 කියන එක නම් 3 වෙන්න ඕනි. මේ දෙන්නගෙන් වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ මොකද වෙන්න ඕනි? මොකද වෙන්න ඕනි? මෙන්න මෙතන අවුලක් තියෙනවා නේ. මොකද්ද? මේ ඩොලර් සයින් එක ඉස්සරහින් එක දෙක වෙලා ජීවිතේට වෙන්න බෑ. ජීවිතේට වෙන්න බෑ. එහෙනම් මෙන්න මේක තමයි උත්තරේ ළම. හරි නේද? ඔන්න ඕක තමයි උත්තරේ. හරි. ඩොලර් සයින් එකට ඉස්සරහින් එක වෙනස් වෙන්න බෑ. ඌ අල්ලන් ඉන්නේ ඩොලර් සයින් එකේ. යන්න දෙන්නේ නැහැ ඔයාට කියලා. හරි නේ? හරි. රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 2024 ප්‍රශ්න පත්‍රේ. ලේසි. මාරම ලේසි. හරි. මාරම ලේසි. රයිට්. අපි එනවා 2023ට ළමයි. හරි. 2023ට. 2023. හරි. හරි. 2023 ප්‍රශ්න තුනක් තියෙනවා. හරි. ප්‍රශ්න තුනක් තියෙනවා. තෙවන වාර විභාගයට පෙනී සිටින සිසුන් ගණන සොයා ගැනීම සඳහා D9 කෝෂයට ඇතුළත් කළ යුතු සූත්‍රය කුමක්ද? හරි. D9 D9 සිසුන් ගණන සිසුන් ගණන කියලා කියන්නේ කවුන්ට් එකක්. එහෙනම් මොකද මේ ෆන්ක්ෂන් එක ශ්‍රිතේ වෙන්න ඕනි කවුන්ට් කියන එක. ඒතර මේ මුන් හරියන්නේ නැහැ. හරි. කවුන්ට් තමයි වෙන්න ඕනේ. කවුන්ට් වලදී මොකද්ද විශේෂත්වය? කවුන්ට් එකදී ගණන් කරන්නේ සංඛ්‍යා විතරයි. හරි. සංඛ්‍යා විතරයි වෙන බයිලා ගණන් කරන්නේ නැහැ. හරි. ඒකත් නිකන් දැනගන්න. හරි. D9 කෝෂයට ඇතුළත් කරන්න ඕනේ. තුන්වෙනි වාර විභාගේ මෙන්න තුන්වෙනි වාර විභාගේ. හරි. මෙන්න මේ කෝෂයට තමයි ඇතුළත් කරන්න ඕනි. මෙන්න ආරම්භක කෝෂය. හරි. මෙන්න මේක තමයි ආරම්භක කෝෂය. මෙන්න මෙයා තමයි අවසාන කෝෂය. හරි. මෙයා තමයි අවසාන කෝෂය. මොකද්ද? D2 වල ඉඳලා D8 වෙනකල්. D2 වල ඉඳලා D8 වෙනකල්. අම්මේ මාර්ලේසි. හරි. මාර්ලේසි. 17 වාර විභාග 3 සඳහා ෂනායා ලබාගත් ලකුණු වල සාමාන්‍ය ගණනය කිරීමට E2 කෝෂයට ඇතුළත් කළ යුතු සූත්‍රය කුමක්ද? සාමාන්‍ය ගණනය කරන්න අපිට සාමාන්‍යයෙන් ඇවරේජ් කියන මේ ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. වාර විභාග 3 සඳහා ෂනායා මම මේක අයින් කරන්නම්. වාර විභාග 3 කියන්නේ 1යි 2යි 3යි. ෆස්ට් ටර්ම්, සෙකන්ඩ් ටර්ම්, තර්ඩ් ටර්ම්. ෂනායා. දැන් ෂනායව හොයන්න ඕනේ. හරි. හරි. මෙන්න ඉන්නවා ෂනායා. මෙන්න ඉන්නවා ෂනායා. හරි.
පළවෙනි වාරේ 57යි, දෙවෙනි වාරේ 70යි, තුන්වෙනි වාරේ ඇබ්සන්ට්. තුන්වෙනි වාරේ ඇබ්සන්ට්. හරි. රයිට්. උත්තර දිහා බලමු. දැන් කොහොම සාමාන්‍යයෙන් අපි එක්ක අපිට පුළුවන් ඇවරේජ් කියන ෆන්ක්ෂන් එකෙන් හොයාගන්න. එහෙම නැත්නම් අපිට කොහොමද පුළුවන්? හ්ම්? එහෙම නැත්නම් අපිට පුළුවන් මේ වාර තුනේ එකතුව හොයලා තුනෙන් බෙදන්න. හරිනේ? හරි. බලන්නකො පළවෙනි එක 57යි 70යි ඇබ්සන්ට් බෙදීම 3. මොකද කියන්නේ? 57යි 70යි ඇබ්සන්ට්. වැරදි. වැරදි. ඇබ්සන්ට් කියලා එකක් ගන්න බෑ. හරි. ඇබ්සන්ට් කියලා එකක් ගන්න බෑ. ඇබ්සන්ට් කියපුවාම කන්ෆියුස් වෙනවා එක්සෙල් ෂීට් එක. හරි. රයිට්. මොකද මෙයා ඇවිල්ලා වෙනම ඩේටා ටයිප් දෙකක්, මෙයා ඇවිල්ලා වෙනම එකක්. හරිනේ? රයිට්. එතකොට මේක හරියන්නේ නැත. ගණන්ක කියන්නේ ගණිත කර්ම කරන්න පුළුවන් එකම ඩේටා ටයිප් එකෙන්. දැන් මම ඔයගෙන් ඇහුවොත් නිකන් 70යි 30යි ඒගේ එකතුව කීයද කියලා නේ? එහෙම කියන්න බෑ. මං කියනවා ඔයාලට 70යි 30යි ඒගේ එකතුව කියලා. එහෙම කියන්න බෑනේ. ඒ කියන්නේ වෙනම සීන් එක. හරි? එතකොට 70යි 30යි කියන්නේ ඒක ඇවිල්ලා වෙනම කට්ටිය. හරිනේ? හරි නේද? හරි. හරි ඈ. එල. එතකොට ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ B2 C2 D2. B2 හරි? C2 D2 එකතු කරලා තුනෙන් බෙදනවා. ආ හරි. මේක පුළුවන්. ඒ ළමයි මේක පුළුවන්. දැන් ඔයාලට මතකද දැන් අපි කවුන්ට් කරද්දිත් මොකද දැම්මේ? D2 වලඳලා D8 යනකල්. එතකොට මෙයා මොකද කවුන්ට් එකේදී පාවිච්චි කරේ? කවුන්ට් එකේදී මොකද්ද පාවිච්චි කරේ? සරි. මෙතන ඇවරේජ් නෙමෙයි. මේක. දැන් මෙතන තරකමයිනේ. 57යි 70යි ඇබ්සන්ට් කියන එකම තමයි. හරි? ඒ කතන්දරෙම තමයි මේ කියලා තියෙන්නේ. සෙල් නේම් වලින්. හරි? වෙනසක් නැහැ ඉතින්. අරකම තමයි කියලා තියෙන්නේ. ඒතකොට මෙයාව ගන්න බෑ. ඇවරේජ් එක ගැන හිතන්නකෝ. ඇවරේජ් කියලා කියන්නේ ෆන්ක්ෂන් එක. හරිද? ෆන්ක්ෂන් වලදී ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අදාළ කරගන්නේ කවුන්ට් එක ඇර අනිත් ඒ වගේ. හරි? කවුන්ට් එක ඇර අනිත් ඒ වගේ ඒගොල්ලෝ අදාළ කරගන්නේ මොනවද? හ්ම්? කවුන්ට් එක ඇර අනිත් ඒ වගේ ඒගොල්ලෝ අදාළ කරගන්නේ සෝරි මට කලින් කවුන්ට් එකට මේ මොනවාද ඇබ්සන්ට් ගන්න නැහැ කියලාද මට කියුනේ. මට එහෙම නිකන් කියවුණා වගේ මතකයි. හරි? කවුන්ට් කියන එකට පැහැදිලිවම ඇබ්සන්ට් ගන්නවා ඈ. කවුන්ට් කියන්නේ එතන කොච්චරක් තියෙනවද කියලා තමයි එයා ගණන් කරන්නේ. හරි? කවුන්ට් කියන එකේ කොච්චරක් අගයන් තියෙනවද කියලා තමයි එයා ගණන් කරන්නේ ඈ. හරි? එතකොට D2 වල ඉඳලා D8 ගත්තාම එයා කියනවා පැහැදිලිවම මේ කීයක් කියලාද? D2 වල ඉඳලා D8 යනකල් 1යි 2යි 3යි හරි 4යි 5යි 6යි 7යි කියලා කියනවා ඈ. හරි. නිකන් Excel එකක් දාලා පෙන්නන්නද? කෝකටත් කියලා. හරි. ඔන්න මම Excel එකක් දාලා පෙන්නනවා ඔයාලට. හරි. ඔන්න බලන්න Excel එකක් දාලා පෙන්නනවා. හරි. මම මෙතන දානවා ABC. හරි. ඊළඟ එකේ දානවා 70යි 70යි හරි 60යි EFG හරි. ඊට පස්සේ නිකන් 70යි හරි අය. දැන් මම මෙතනින් ඇහුවොත් ඔයාගේ මම මෙතන ටයිප් කරනවා සමානයි count හරි රේන්ජ් එක මොකද්ද? රේන්ජ් එක මොකද්ද? A1 වල ඉඳලා A5. A1 A5. හරි. ඕකන රේන්ජ් එක කීයක් පෙන්නනවද? 3යි කියලා පෙන්නන්න. 3යි කියලා පෙන්නන්න. හරි. මෙන්න 1 2 3. අනේ මට අමතක වුණා මං හිතන්නේ. හරි. කවුන්ට් එකටත් ඒගොල්ලෝ ගණන් ගන්නේ මොනවා විතරද? ෆන්ක්ෂන් වලට ඒගොල්ලෝ ගණන් ගන්නේ මොනවද? ඔන්න බලන්න මම මෙතන නිකන් ලියනවා sum කියලා. සමානයි sum. වැරදුනේ. කලින් කියද ලොකු වැරදීමක් වුණා. හරි. සමානයි sum.
ඊයමුට ඒකවත් බැයිද කියන්න එපා. හරි. ඒක ඇත්තටම අමතක වීම. ඊට වැඩි දේවල් මම ඔයාලට කියලා දුන්නා නේද? හරි. සමානයි සම් කියලා දාලා A1 වල ඉඳලා හරි නිකන් A6 නෙමෙයි A5 හරි A5 හරි දැන් ඔයාලට පේනවා මොකද මේගොල්ලෝ කරලා තියෙන්නේ මෙයාවයි 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 විතරයි එකතු කරලා තියෙන්නේ හරි හරිනේ ඒ කියන්නේ 70ට 130යි 70යි 200 කියලා ඔන්න ඒගොල්ලෝ print කරනවා දැන් ඔයා හිතන්නකෝ මම ඔය වැඩේ මෙහෙම කරනවා කියලා නිකන් සමානයි කියලා දාලා මම දානවා හරි A A1 නෙමෙයි හරි ඔව් A1 හරි කමා A2 හරි කමා A3 වගේ එකක් දානවා නිකන් හරි රයිට් දැන් මොකද්ද වෙන්නේ අන්න වැලියු එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා හරි මෙයා එයාට හොයාගන්න බෑ හරි මෙයා එයාට හොයාගන්න බෑ ඔන්න ඕකමයි මෙතනක් තියෙන්නේ හරි මෙතනත් ඔන්න ඔය කතන්දරයමයි හරි මෙතනත් ඔන්න ඔය කතන්දරෙම සරල දේ මොකද්ද සරලවම කවුන්ට් හරි වෙන්න පුළුවන් මින් වෙන්න පුළුවන් මැක්ස් වෙන්න පුළුවන් සම් වෙන්න පුළුවන් හරිද ඇවරේජ් වෙන්න පුළුවන් ෆන්ක්ෂන් එකකදී හරිද ඒගොල්ලෝ ගණන් කරන්නේ නියුමරිකල් වැලියුස් විතරයි හරිද ඒ කියන්නේ මේ සංඛ්‍යාත්මක අගයන් විතරයි හරිද මේ අකුරු ගණන් ගන්න නෑ ඒගොල්ලෝ හරිද අකුරු ඒගොල්ලෝ කවුන්ට් එකටවත් හරිද වැඩිම හෝ අඩුම මේ ලකුණ හොයන්නවත් හරි එහෙම නැත්නම් එකතුව ගන්නවත් හරිද සාමාන්‍ය ගන්නවත් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නෑ හරි හරිනේ රයිට් එතකොට දැන් මෙන්න මේකේ එර එකක් ඔයාලට පෙවුනා හරිද අපි සාමාන්‍ය ගන්න කොහොමත් පාවිච්චි කරන්නේ නැහැ සම් කියන එක හරි එහෙනම් ඇවරේජ් තමයි ළමයි උත්තරේ ඇවරේජ් B2 to D2 කියලා දැම්මොත් එහෙම ඔන්න ඔයාලට උත්තරේ හම්බෙනවා හරි හරිනේ රයිට් මට කලින් පොඩ්ඩක් වැරදුනා හරි මං කිව්වනේ මේව මං අර කලින් ලැහැත්තිලා ඇවිල්ලා ගෙදර ඉඳන් හරි එහෙම කියන්නේ හරි එහෙම කියන්නේ හරි රයිට් ඊට පස්සේ 18 සූත්‍රවල 1 2 3 වළංගු කෝෂ ලිපින අඩංගු වන්නේ කවරකද කියලා අහනවා හරි හරි අපිට පුළුවන් මේ ඩොලර් සයින් එක පාවිච්චි කරන්න එක්කෝ තීරුවක් ඉස්සරහින් හරි නැත්තම් පේලියක් ඉස්සරහින් එහෙම වුණොත් තීරුවක් ඉස්සරහින් දැම්මොත් තීරුව ලොක් වෙනවා පේලියක් ඉස්සරහින් දැම්මොත් පේලිය ලොක් වෙනවා ඔන්න ඔය වැඩේ වෙනවා හරි රයිට් දැන් මට කියන්නකෝ මෙන්න මෙතනදී අවුලක් නැහැ හරි මෙතනදී අවුලක් නැහැ දෙක ඉස්සරහින් ඩොලර් සයින් එක දාලා තිනවා මෙන්න මෙහෙම ගුණ කිරීමක් කරන්න පුළුවන් අවුලක් නැහැ මෙයා හරි හරි මෙතනදී මොකද තත්ත්වය හරි තීරුව ඉස්සරහින් දාලා තියෙන ඩොලර් සයින් එක අවුලක් නැහැ ඔයා වෙනස් වෙන්න එපා කියලා කියනවා දෙවෙනි පේලිය ඉස්සරහින් උත් දාලා තියෙන ඩොලර් සයින් එක අවුලක් නැහැ හරි මෙතනත් අවුලක් නැහැ දැන් මෙතනදී මොකද්ද මේ වෙලා තියෙන ළමයි x තියෙන අවුලක් නැහැ ඩොලර් සයින් එක ඉස්සරහින් උත් දාලා තියෙන අවුලක් නැහැ ඒ කියන්නේ මේ එක කියන පේලිය අන්ලොක් කරන්න මේ ලොක් කරන්න කියන්නේ හරිද මේ ඩොලර් සයින් එක මොකද නිකන් නේ දාලා තියෙන්නේ තේරුමක් නැහැ නේද ඒ කියන්නේ මේ ඩොලර් සයින් එක මෙහෙම දාන්නේ නැහැ මොකද ඩොලර් සයින් එක දානවා නම් හිතන තැන් වලින් දාන්න බෑ ඉස්සරහ එක්කෙනෙක් ඉන්න ඕනි එයාව අනිවාර්යෙන් ලොක් වෙනවා ඩොලර් සයින් එක දැම්මා තේරුණානේ හරි එහෙනම් 18ට ළමයි 2 සහ 3 පමණි පිළිතුරු